calculus and statistical distributions. එතකොට මේකෙදි කොටස් තුනක් අපිට දෙනවා linear algebra කොටසයි, calculus කොටසයි, statistical distributions කොටසයි. එතකොට අපි මුලින්ම linear algebra කොටස යන්නේ, ඊට පස්සේ calculus එහෙම පිළිවෙලට යන්නේ. එතකොට linear algebra කොටස කියන්නේ රේඛීය බීජගණිතය. මෙතනදී අපිට vectors ඒ කියන්නේ දෛසික සහ දෛසික අවකාශ කියලා තියෙනවා, vector spaces. ඊළඟට matrix වල දන්න matrix කියන සමහරට අහලා ඇති matrix මෙතනදී කතා කරනවා matrix වල operations, additions, multiplication, ඊළඟට inversion කියලා එකක් එහෙම හම්බ වෙනවා. එතකොට මෙතනදී දෛසික සහ න්‍යාස මේ දෙකම අපි අර පොඩි කාලේ අපි කලින් ඉගෙනගෙන තියෙන මේ විදිහට කියන්නේ mathematical පැත්ත විතරක් නෙවෙයි මේකේදී IT වලදී කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක ගැන තමයි කතා කරන්නේ. එතකොට ඊළඟට third week එකේදී මේ දෙකම vectors සහ matrix දෙකම ගැන එකතු වෙලා කතා වෙන මෙතන determinant and eigen values ගැන කතා කරන එක මේ දෙකේම එකතුවක් විදිහට යන පාඩමක්. ඊට පස්සේ fourth week එකේ applications ටික කතා කරනවා මේකෙදී. අර real life එකේ applications මොනවද IT industry එකේ මේ උඩ linear algebra කොටස කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක ගැන කතා කරනවා. ඊළඟට calculus කියන්නේ කලනය. එතකොට කලනය කොටස දී කතා කරනවා ඔයාලා සමහරට දන්නේ නැති කලනය කියන්නේ අවකලනය, අනුකලනය, ඊළඟට සීමාව කියලා තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ මෙතනදී. එතකොට week 5 වල limits and continuity සීමා සහ සම්තතියතාවය සීමාව ගැන කතා කරනවා. ඊළඟට derivatives කියන්නේ අවකලනය, ඊළඟට අනුකලනය කතා කරනවා. ඊට පස්සේ statistical distributions. එතකොට මෙතන week 8 වල ඉඳන් week 15 වෙනකම් තියෙන්නේ සංඛ්‍යාන ව්‍යාප්ති කියලා කොටස. මෙතනදී අපිට හම්බ වෙනවා සම්භාවිතා ව්‍යාප්ති ඉස්සෙල්ලාම, ඊළඟට stochastic processes කියලා කොටසක් හම්බ වෙනවා. ඊළඟට statistical inference. මෙතනදී අපි සංඛ්‍යානයේ වගේ මේ දේවල් වල අපි සංඛ්‍යාත ව්‍යාප්ති ගැන අනුමාන කරන ටෙස්ටිං, මේ hypothesis testing වගේ දේවල් ඉගෙන ගන්නවා. ඊළඟට hypothesis testing කොටස වෙනම අපි ලොකුවට ඉගෙන ගන්නවා week 11 වලදී. ඊළඟට මෙතනදී week 12 වලදී Markov chains කියන්නේ stochastic process වලට example එකක්. ඒක වැඩිදුර ඉගෙන ගන්නවා මෙතනදී week 12 වල. ඊළඟට week 13 වලදී optimization techniques ඉගෙන ගන්නවා. ඊළඟට graph theory තියෙනවා week 14 වලදී. ඊළඟට week 15 වලදී time series analysis තියෙනවා. එතකොට මේ ටික ඔයාලට කලින් A level වලදී maths කරපු කෙනෙක්ටවත් හම්බෙලා නැහැ. මේ ටික අලුත්ම කොටසක් මෙතනදී යන්නේ මේ ටික. එතකොට ওই ටික අපි පිළිවෙලට සතිය කතා කරන් යනවා. ඊළඟට මෙතනදී ඔයාලගෙන් එන්න ඕනේ වැඩේ තමයි මම මේකෙදී ඔයාලට ක්ලාස් එකේදී මම නෝට් එක උගන්වන්නේ ඔයාලට ඉංග්‍රීසි වලින්. හැබැයි ඔයාලට ඕන නම් මගේ සිංගල් නෝට් එකක් මම ඔයාලට දෙනවා. සිංගල් නෝට් එක බලලා ඊළඟට මම ප්‍රශ්න ටිකක් කතා කරනවා. දැන් අද ටයිම් එක මැදේ මම අද ප්‍රශ්න හැදුවේ නැහැ. ලබන සතියේ ක්ලාස් එක ස්ටාර්ට් කරනකොට ප්‍රශ්න ටිකක් කතා කරලා පටන් ගමු ක්ලාස් එක. අද දවසේ කතා කරපු නෝට් එකේ ප්‍රශ්න ටිකක් කතා කරමු. එතකොට මේකෙදී ඔයාලා එදිනදා වැඩ මේ විදිහට ඒ වීක් එකේ කරන ටික ආයෙ බලන්න. ඊළඟට ක්විස් මම දෙන ටික කරන්න. අපේ සයිට් එකෙත් මම ක්විස් දානවා. දැනට ෆස්ට් වීක් දෙකේ ඔයාලට ෆ්‍රී යන හින්දා ඒක අපි දන්නේ සයිට් එකේ ෆ්‍රී ඔයාලට බලන්න පුළුවන්. සයිට් එකට ඔයාලා යන්න පුළුවන්. මේ සයිට් එකට ගිහින් බලන්න. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ ක්ලාස් එක පටන් ගන්න කලින්. මම ওই වීක්ලි ප්ලෑන් එකත් ඔයාලට ගෲප් එකට දාන්නම්. එතකොට සිලබස් එකේ ওই විදිහට පිළිවෙලට අපි කරන් යනවා. ඊළඟට ක්විස් ටික කරන් යන එක තමයි ඔයාලගේ තියෙන දේ. එතකොට මෙතනදී ඔයාලා මම ඉංග්‍රීසි නෝට් එක සිංගල් නෝට් එක දෙකම ගෲප් එකට දානවා. එතනදී ඔයාලා මේ ඉංග්‍රීසි ටර්ම් ටික මතක තියාගන්න අනිවාර්යයි. මොකද එක්සෑම් එකේදී ඉංග්‍රීසි ටර්ම් වලින් තමයි ඉංග්‍රීසි වලින් එක්සෑම් එකේ පේපර් එක එන්නේ. සිංගල නෝට් එක බලලා ඉංග්‍රීසි ටර්ම් වලින් මතක තියාගන්න. හරි.
ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙනම් අද පාඩමට අපි යමු ඉස්සෙල්ලම vectors and vector space. එතකොට අපි මුලින්ම කතා කරන්න ඕනේ vector එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට මොකක්ද vector එකක් කියන්නේ? we will look in mathematics and science the quantities we encounter can be categorized into two main types. එතකොට අපි විද්‍යාව නැත්නම් mathematics වලදී අපි දේවල් ගණනය කරනකොට අපිට වර්ග දෙකකට කඩන්න පුළුවන්. කොහොමද? scalars and vectors කියලා. scalars කියන්නේ අදිශ. ඊළඟට vectors කියන්නේ දෛසික. එතකොට මෙතනදී scalars කියන්නේ මොකද කියලා ඉස්සෙල්ලාම බලමු. These have only a magnitude. They do not have a direction. එතකොට scalars අදිශ වල ඔයාලා පොඩි කාලේ ඉගෙනගෙන ඇති. අදිශ වලදී තියෙන විශාලත්වයක් විතරයි. ඒකෙදි දිශාවක් සලකන්නේ නැහැ අපි. දිශාවක් නැති දේවල් තමයි අදිශ කියලා කියන්නේ. ඒතර ඒ උදාහරණ විදිහට ගත්තොත් උෂ්ණත්වය, බර, වේලාව වගේ දේවල් වලදී ටයිම් එක අපි මන්නකොට අපි විශාලත්වයක් විතරයි අපි කියන්නේ. දිශාවක් කියන්නේ නැහැ. එතකොට vectors කියන්නේ these possess both a magnitude and a direction. එතකොට දෛසික වලදී විශාලත්වයක් වගේම දිශාවක් කියන දෙකම තියෙනවා. එතකොට මේකට උදාහරණ මම මෙතන දාලා නැහැ. මෙතනදී ගත්තොත් අපි විස්ථාපනය නැත්නම් ප්‍රවේගය, ඊළඟට ත්වරණය, ඒ වගේ දේවල්, ඊළඟට අපිට ගන්න පුළුවන් බලය වගේ දේවල් ගත්තොත් ඒවට විශාලත්වයක් දිශාවක් කියන දෙකම තියෙනවා. එතකොට මේක vectors වලදී ලක්ෂණ දෙක මත තියාගන්න ඕනේ. අදිශ වලදී විශාලත්වයක් විතරයි තියෙන්නේ. හරි. එතකොට ඊළඟට අපි ගත්තොත් vector එකක් අඳින විදිහ දැන් vector can be simply defined as an ordered list of numbers. These numbers represent the magnitude of something and the direction in which it acts. එතකොට මේකෙදී අපිට දෛසිකයක් මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙනා වගේ numbers list එකක් විදිහට ලියන්න පුළුවන්. මෙතන තියෙන p 2 3 5 මෙන්න මේ විදිහට තියෙනවානේ. ඒ විදිහට numbers list එකක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මේකෙදී කියනවා these numbers represent the magnitude of something and the direction in which it acts. එතකොට මෙතනදී කියන්නේ 2 3 5. දැන් මෙතනදී මෙන්න මේ රූපය ගත්තම වලට පේන ඇති. මෙන්න මේ 2 කියන එක ගිහලා දෙන මෙන්න මේ x දිශාවට. හරිද? ඊළඟට 3 කියන එක ගිහලා තියෙන්නේ y දිශාවට. ඊළඟට 5 කියන එක ගිහලා තියෙන්නේ z දිශාවට. එතකොට මෙතන මේ දිශා තුනට 2 3 5 කියන විශාලත්ව තුන ගිහලා දෙනවා. එතකොට ඒ දිශා තුනට වෙනම ගිහිල්ලා තියෙන විශාලත්වය අනුව මෙන්න මේ විදිහට දෛසිකයක් ඇඳෙනවා. මෙන්න මේ ඊතලෙන් පෙන්වන්නේ ඒ දෛසිකයේ ගියපු දිශාව. ඒතකොට බිඳුව ඉඳන් තමයි මේක ඇඳෙන්නේ. ඒතකොට වල පේනවද මේක මෙන්න මේ ZY කියන තලයේ නෙවෙයි තියෙන්නේ. ZY තලයෙන් මෙන්න මේ අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මෙතනින් පේනවන වලට. මෙන්න මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. වල පේනවද XY කියන තලය මේ පොළවේ තියෙන තලයේ තියෙන එන්නේ තලයේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති. ඒ විතර මෙතනදී තියෙන්නේ 3D දෛසිකයක්. 3D vector එකක්. හරි. එතකොට මේකෙදි මේ කියන වගේ ordered list එකක් විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට p 2 3 5 කියලා list එකක් විදිහට ලියාගෙන යනවා. එතකොට list එකේ තියෙන ඉලක්කම් ගන්න මෙන්න මේ විදිහට යනවා. මේ dimensions ගන්න වැඩි වෙනකොට දැන් මෙතන dimensions 3යි තියෙන්නේ. 3D එක ගන්න එක තමයි 3 dimensions. එතකොට 2D ගන්න 2 3. එතකොට ඔයාලා ගන්න ඇති දැකලා තියෙනවා 2 dimensions එක. දැන් මෙතන xy තලය නිකන් ගත්තොත් මේ විදිහට අපි පොඩි කාලේ xy තලය විතරයි නැන්ද xyz කියන තලය යන්නේ නැහැනේ. xy තලයේදී මෙන්න මේ විදිහට ඇඳොත් අපි දෛසිකයක් ඇඳොත් මේ විදිහට මේකෙදි x පැත්තට යම් විශාලත්වයක් ගිහිල්ලා y පැත්තට යම් විශාලත්වයක් ගිහිල්ලා තියෙනවා. මේ x පැත්තට ගිහිල්ලා ඊට පස්සේ y පැත්තට ගිහිල්ලා y පැත්තට මෙන්න මේ විදිහට යනවා. ඒක තමයි මෙන්න මේ විදිහට සම්පූර්ණ ඊතලයකින් පෙන්වන්නේ. ඒතර මේකෙදි ගත්තොත් මේකේ p කියලා දෛසිකය ගත්තොත් සාමාන්‍යයෙන් 5 2 වගේ එන මේ විදිහට ලිස්ට් එකේ ඉලක්කම් 2යි තියෙන්නේ. එතකොට 3 dimensions වලට ගියාම
දශකයේදී ලිස්ට් එකේ නම්බර්ස් 3ක් තියෙනවා. එතකොට 4 dimensions උනොත් මෙතනදී ලිස්ට් එකේ ඉලක්කම් 4ක් යනවා. එතකොට ඒ විදිහට ඉලක්කම් ගන්න වැඩි වෙනවා. මේ දශකයේ dimensions ගන්න වෙනස් වෙනකොට ඊළඟට මේකේ විශාලත්වය ඒ දිශාවට දෙන විශාලත්වය තමයි මේ එක එක ඉලක්කම් වලින් පෙන්වන්නේ. ඒක තමයි මෙතනදී උඩ කියන්නේ. හරි. එතකොට මේ උඩ රූපෙත් එක තමයි මේ කියලා තියෙන්නේ. අදාළ දිශාවට මැග්නිටියුඩ් එක අනුව තමයි මේ ඊතලේ අඩු වැඩි වෙන්නේ. ඩිරෙක්ෂන් එක මේ විදිහට ඊතලෙන් පෙන්වනවා. හෙඩ් ටේල් දෙක මේ විදිහට ඒ දිශාවට යොමු වෙලා තියෙනවා. හරි. එතකොට එක්සැම්පල් එක ගත්තොත් අපි if someone says they are 5 meters away from your current location, it is a scalar because the direction is unknown. දැන් කවුරු හරි කියනවාට එයා මීටර් 5ක් දුරින් ඉන්නවා වාට එයා පැත්තෙන්. ඒ කියන්නේ වාට මීටර් 5ක් දුරින් ඉන්නවා. හැබැයි එයා එතනදී දිශාවක් කියලා නැහැනේ. එතකොට මේක දෛසිකයක් වෙන්නේ නැහැ. මේක අදිශයක් වෙන්නේ. එයා හරියටම දිශාව කිව්වොත් දැන් එයා කිව්වොත් දැන් ඊළඟට කියනවා මෙන්න මේ විදිහට if they say they are 5 meters to the north, එයා මීටර් 5ක් උතුරින් ඉන්නවා කියලා කිව්වොත් එතකොට අපිට ඒක දෛසිකයක් විදිහට ගන්න පුළුවන්. as it include both magnitude and direction. magnitude එකක් තියෙනවා, direction එකක් තියෙනවා. ඒ කියන්නේ විශාලත්වයක් තියෙනවා, දිශාවක් කියන දෙකම තියෙනවා මෙතනදී. හරි. එතකොට එතකොට දෛසිකයක් කියන්නේ විදිහට විශාලත්වය දිශාව දෙකම තියෙන්න ඕනේ. අදිශයක් කියනකොට විශාලත්වය විතරයි තියෙන්නේ, දිශාවක් නැහැ. එතකොට ඊළඟ දේ තමයි මෙතනදී ප්‍රස්ථාරක මේ විදිහට ඇඳොත් 2D මේ විදිහට ඇඳොත් ඊළඟට 3D මේ විදිහට ඇඳොත් ඒ දිශාවට තියෙන විශාලත්වයත් එක තමයි මේ දෛසිකය. එතකොට ඔයාලට තේරෙන්නේ නැති මෙතනදී 3D අපිට අඳින්න පුළුවන්. 4D ගත්තොත් 4D වල ඉඳන් වගේ ගත්තොත් අපිට හිතා ගන්න බෑ සාමාන්‍යයෙන් ඒ වගේ දේ මේකක් අපිට ගන්නටයක් අමාරුයි. එතකොට අපිට ඒක අඳින්න අමාරු නාට කම්පියුටර් එකට data ස්ටෝර් කරනකොට මේක හිතා ගන්න පුළුවන් කම්පියුටර් එක මේ විදිහට හදාගෙන data ස්ටෝර් කරගන්න. මෙතනදී මම ඉස්සරහට කියන්නම් ඒක data ස්ටෝර් කරගන්න තමයි මේ vectors කියන එක පාවිච්චි වෙන්නේ IT වලදී. හරි. ඔයාලට ඇහෙනව නේද? පොඩ්ඩක් කම්පියුටර් එක ස්ටක් වුණා. දැන් ඇහෙනවද ආයේ? හරිනේ. හරි. එතකොට ඔයාලා දන්නවා ඇති data structures වල array කියලා එකක් එහෙම තියෙනවා. array ඊළඟට ඒ වගේද මෙන්න මේ විදිහට data ඒ විදිහට ස්ටෝර් කරනවා. මේ vectors විදිහට ස්ටෝර් වෙන්නේ ඒ විදිහට තමයි. ඉස්සරහට අපි මේ note එක ඉස්සරහට අපි කතා කරන්නේ කොහොමද වෙන්නේ කියන එක ගැන. හරි. අපි ඊළඟට යමු අපි vector notation mathematical representation එකක් විදිහට ගත්තොත් vectors are often named using an English letters. මම උඩ කිව්වේ and their corresponding numbers are written inside square brackets. එතකොට මෙන්න මේ විදිහට vector එකක් මේ විදිහට ලියනවා v1 v2 ඒ දිශාවට දෙන විශාලත්වයත් එක්ක. එතකොට v1 v2 are the components of the vector. එතකොට vector එකේ components ටික මේ විදිහට මේ විදිහට ලියාගෙන යනවා. ඊළඟට when there are more than 3 dimensions, it is impossible to draw these vectors on paper or visualize them in our minds. This is because the human brain and the space we live in can only perceive up to 3 dimensions: length, width and height. However, in computer science and machine learning, high dimensional vectors with hundreds of dimensions are widely used. එතන මෙතන කියන්නේ මාර්ගය වගේ අපිට සාමාන්‍යයෙන් අපි දැන් ජීවත් වෙන පරිසරයේ තියෙන උපරිම ඒ කියන්නේ 1D 2D 3D ඒ ටික වලින් තියෙන 3D තමයි උපරිම අපිට හිතා ගන්න පුළුවන්
සාමාන්‍ය මිනිස්සුෙකුට අපිට ඔළුවෙන් මයින්ඩ් එකෙන් හිතා ගන්න පුළුවන් උපරිම ඩයිමෙන්ෂන්ස් ගන්න. ඒකට 4D 5D වල යනකොට අපිට අමාරු වෙන්නේ කොහොමද මේ දේවල් තියෙන්නේ කොහොමද එහෙම පිටන්නේ කියලා හිතා ගන්න. එතකොට අපිට එහෙම වුණාට කම්පියුටර් එකට එහෙම ප්‍රශ්නයක් නැහැ. කම්පියුටර් සයන්ස් වලදී මැෂින් ලර්නින් වලදී මේ විදිහට ඩයිමෙන්ෂන්ස් 100 ගණක් තියෙන අවස්ථා හම්බ වෙනවා. එතකොට ඒ කම්පියුටර් එකකදී එයා ඒක මැනේජ් කරලා ඒක රීඩ් කරගන්නවා. හරි. එතකොට ඊළඟට 2D and 3D vectors. 2D vector එකක් කියන්නේ මාර ඉස්සෙල්ලා කිව්වේ xy තලයේ ඇඳෙන එක තමයි 2D vector එක. එතකොට xy තලයේදී මෙන්න මේ විදිහට කම්පෝනන්ට්ස් දෙකක් තියෙනවා. සංරචක දෙකක් තියෙනවා. x පැත්තට සහ y පැත්තට. මේකදී x පැත්තේ විශාලත්වය 3යි, y පැත්තේ විශාලත්වය 4යි. Alright. එතකොට this means moving 3 units along the x axis and 4 units along the y axis. Lying on a plane. Plane එක කියන්නේ මෙතන එක තලයක තමයි ඔය x පැත්තට විශාලත්වය 3ක් y පැත්තට විශාලත්වය 4ක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට 3D vector එකකදී මෙතන w equal 1 ඊළාට -2 0 තියෙනවා. එතකොට ඒ දිශාවට ඒ විශාලත්වය. දැන් මෙතනදී 3D vector එකේ x y z කියන තල තුන තියෙන්නේ. දිශා තුන. එතකොට ඒ මෙතන x y z කියලා ගත්තම මෙන්න මේ විදිහට දිශා තුනක් තියෙනවා. x උඩ පැත්තට y කියලා ගත්තොත් මේ පැත්තට z කියලා ගත්තොත් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් මේස එක තලයක් ගත්තොත් ඒක මොන තලයක්ද? 2D තලයක්. එතකොට ඒකෙදී අපේ දැන් මේසෙදි ගත්තොත් ඔයා ඉන්න මේසෙදි ගත්තොත් මෙතනදී ඔයාගේ දකුණු අත පැත්තට යන්න පුළුවන්, වම් අත පැත්තට යන්න පුළුවන්, ඊළඟට ඉස්සරහට යන්න පුළුවන්, පිටපස්සට යන්න පුළුවන්. කියන්නේ ඔයාගේ දැන් ඔයාගේ කම්පියුටර් හරිමක් කරලා තියෙන ඒ පැත්තට යන්න පුළුවන්, ආයි ඔයාගේ ඇඟ පැත්තට එන්න පුළුවන්. එතකොට 3D තලයේදී වෙන්නේ ඔක වෙනස තියෙන්නේ උඩටයි යටටයි යන එක තමයි 2D 3D එකේදී වෙනස තියෙන්නේ. 2D එකේදී ඒ තලයේ විතර යන්න පුළුවන්. 3D වෙනකොට උඩට සහ යටට කියලා ඒ කියන්නේ උඩ සහ උස සහ ගැඹුර කියන දෙක හම්බ වෙනවා. හරි. ඔයාලා ඒක නම් දන්න ඇති. එතකොට මේ විදිහට එතකොට 3D vector වලදී axis තුනක් තියෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. එතකොට ඊළඟට අපි කතා කරනවා why are vectors used? vectors මොකටද පාවිච්චි කරන්නේ? To represent physical quantities. ඒ කියන්නේ to measure things like force and velocity. එතකොට අපි ගත්තොත් භෞතික විද්‍යාව අපි දන්නවා පොඩි කාලේ අපි ඉගෙන ගත්ත බලය සහ ප්‍රවේගය වගේ දේවල් represent කරන්න අපි vectors පාවිච්චි කරනවා. එතකොට data science වලට ආවම computers store data as list of numbers. මෙන්න මේක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අර arrays වලට හම්බ වෙන ඇති. එතකොට එතනදී numbers list එකක් විදිහට තමයි data store කරන්නේ. එතකොට මෙතනදී දැන් ගෙදරක ලක්ෂණ දැන් ඔයාලේ දැන් ගෙවල් list එකක් අපි හදනවා website එකකට. ඒකෙදි අපි ඒ ලක්ෂණ ටිකක් දෙනවා. දැන් ගෙදරක තියෙන කාමර ගණන, ඊළඟට දොරවල් ගණන, නැත්නම් bathroom ගණන වගේ ඒ වගේ දේවල් වලට වටිනාකමක් දීලා ඒ වගේ කොහොමද අපි කියන්නේ numbers විදිහට store කරනවා array එක. එතකොට ඒ store කරනකොට store වෙන්නේ මේ විදිහට array එකදී store වෙන්නේ ඒ vectors විදිහට. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති අර කමා දාගෙන ඒ විදිහට තමයි store වෙන්නේ array එකදී. එතකොට ඒක තමයි data science වලදී vectors use වෙන ක්‍රමය. එතකොට මෙතනදී මේකේ අපිට වැදගත් වෙන්නේ vectors වලින් ඉස්සරහට අපි කතා කරනවා. ඒ දැන් අපි හිතන්න වෙබ්සයිට් එකක් හදනවා. ඒ වගේ ගෙවල් විකුණන්න තියෙන වෙබ්සයිට් එකක් කියමුකෝ. එතනදී ඒකේ එකින් එක ගෙවල් වලට එන වටිනාකම් වෙනස් වෙනවනේ. ඒ වටිනාකම් වෙනස් වෙන එක අපිට අර තියෙන කාමර ගණන ඊළඟට bathroom ගණන. ඒ වගේ දැන් අපි හිතන්නකෝ XYZ කියලා ඒ තල වලට වෙන එනම ඒ සයිඩ් එකට වෙන එනම නම් දැන් මෙන්න මේ විදිහට ඒ වෙක්ටර් එකේ එතකොට කාමර ගණන මෙතනදී වල හිතන්න 1යි කියලා මෙතන තියෙනවා. ඊළඟට මෙතන ඍණ 2 කියන්නේ ඒකෙදි නෑ. ඒ කියන්නේ වටිනාකම ගොඩක් අඩුයි ඒකෙදි. එනේ මේ විදිහට මෙතන ස්ටෝර් කරොත් ඒවත් එක්ක අපිට ඒ
එක එක තියෙන ඒ houses වලට අපි විකුණන නිවාස වල තියෙන වටිනාකම වෙනස් කර ඒ කියන්නේ වටිනාකම අඳුර ගන්න පුළුවන්. ඒක අඳුර ගන්න කම්පියුටර් එක අපි දෙන මේ දත්වල ඒ ඉලක්කම් එක්ක ඒ වටිනාකම් එක්ක ඒක අපිට ඒ විදිහට වෙබ්සයිට් එකට ස්ටෝර් කරන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ vector operations. එතකොට vectors වල අපිට තියෙන operations වර්ග කතා කරන්න තුනක්. addition, multiplication, ඊළඟට dot product කියලා එකක් අපිට හම්බ වෙනවා. එතකොට addition එකතු කිරීමේදී අපි ගත්තොත් මෙතනදී AB කියලා vectors දෙකක් අපි ගන්නවා. 2D vectors දෙකක් මේකෙදී අපි ගත්තොත් additions එකතු කිරීමේදී වෙන්නේ when adding two vectors we add their corresponding components. The result is a new vector. එතකොට vector දෙකක් එකතු කරාම අලුත් vector එකක් තමයි හැදෙන්නේ. මෙතනදී ඒ අනුරූප සංරචකයක් තමයි මෙතනදී එකතු කරන්නේ. අපි බැලුවොත් ඉස්සෙල්ලාම a plus b. එතකොට a plus b වලදී මෙතනදී ඔයාලා දන්නවා මෙතනදී 2D vectors නෙමෙයි දෙකම. එතකොට මේ 2D vectors දෙකේදී දෙක කියන එක x තලයේ එක කියන එක y තලයේ තියෙන්නේ. මේකෙත් එහෙම තමයි b vector එකේදී 4 කියන එක x තලයටයි තියෙන්නේ. 3 කියන එක y තලයටයි තියෙන්නේ. එතකොට x දිශාවට y දිශාවට. එතකොට ඒ දිශාවල ඒවා ඒ දිශාවල ඒවත් එක එකතු කරන්න ඕනේ. එතකොට 4 දෙක එකතු කරාම එතන 6ක් වෙනවා. ඊළඟට 3යි 1යි එකතු වෙලා එතන 4ක් වුණා. එතකොට x දිශාවට ඒ දිශාවට තියෙන ඒවා විතරයි එකතු කරන්නේ. ඊට පස්සේ අනෙක් දිශාවල තියෙන ඒවා ඒ සමාන විදිහට එකතු කරන්න ඕනේ. එතකොට මෙතනදී අන්තිමට උත්තරයට එන්නේ 2D vector එකම තමයි. එතකොට මෙතනදී අපිට 2D vector එකක 3D vector එකක් එකතු කරන්න බෑ. මොකද 3D vector එකේදී සංරචක තුනක් තියෙනවානේ. ඒතකොට සංරචක එක සංරචකයක් තනි වෙනවා. එතකොට අපිට අන්තිමට උත්තරයක් ගන්න බෑ. මොකද ඒ සමාන dimensions ගානක් තියෙන vectors විතරයි අපි addition වලදී කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට multiplication. multiplication වලදී මෙතන තියෙනවා in this operation a vector is multiplied by an ordinary number. Every number inside the vector is multiplied by this scalar. මෙතනදී scalar multiplication. එතකොට අදිශ ගුණ දෙක මෙතනදී කතා කරන්නේ. එතකොට මෙතන අදිශයක් කියන්නේ යම් විශාලත්වයක් කියන එක. එතකොට අපිට අදිශයක් විදිහට ගන්න පුළුවන් එකේ ඉඳන් 10 වෙනකන් ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 10 කියන්නේ ඕනම සංඛ්‍යාවක් 100 200 එහෙම යන්න පුළුවන්. මේ ඊළඟට ඍණ පැත්තට යන්න පුළුවන්. ඒ වගේ ඕනම ධන හෝ ඍණ ඕනම විශාලත්වයක් ගන්න පුළුවන් අදිශ විදියට. එතකොට මේකෙදි විශාලත්වය කියන්න පුළුවන් දිශාවක් කියන්න බෑ. මොකද නිකන් විශාලත්වයක් විතරයි දෙන්නේ. එතකොට මේ අදිශයකින් 16ක් ගුණ කරනකොට අදිශය 16කේ තියෙන සියලුම සංරචකත් එක්ක හැම සංරචකයක් එක්කම ගුණ වෙලා අන්තිමට උත්තරය එනවා. මේ විදිහට අපි ගත්තොත් a කියන වෙක්ටර් එක ගත්තොත් 2 1 කියලා. එතකොට මේක අපි මෙතනදී අදිශයක් ගන්නවා c සමාන 3 කියලා. එතකොට 3 කියන අදිශය ගුණ කරොත් මේ 16කින් මේ විදිහට ඇතුලේ තියෙන හැම සංරචකයකින්ම ගුණ වෙන්න ඕනේ. එතකොට 3 වරක් 2 6යි 3 වරක් 1 3යි. ඒ විදිහට ගුණ වෙලා මේ විදිහට ඒකෙදිත් අර තිබ්බා වගේම කියන අපිට ඒ කියලා දුන්න 16කේ තියෙන dimensions ගන්න වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ඒක 16කක් විදිහටම තියෙනවා. ඒක විශාලත්වය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. එතකොට dot product එකට ගියාම this is a special multiplication between two vectors. එතකොට vectors දෙකක් ගුණ කරනකොට ඒකදී අපි dot product පාවිච්චි කරනවා. ඔයාලට physics කවුරු හරි ඉගෙනගෙන තියෙනවා නම් නැත්නම් සාමාන්‍යයෙන් vectors ගැන දන්නවා නම් cross product කියලා එකක් තියෙනවා. ඒක අපිට IT වලදී පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනදී කතා කරන්නේ dot product කියන එක විතරයි. cross product කියන එක physics වලදී පාවිච්චි වෙනවා. අපිට මෙතනදී පාවිච්චි වෙන්නේ IT වලදී dot product කියන එක විතරයි. ඒ නිසා මෙතනදී කතා කරන්නේ dot product කියන එක විතරයි. හරි. එතකොට මෙතනදී dot product කියන එකේදී වෙන්නේ two vectors දෙකක් එකට ගුණ වෙන එක. එතකොට a unique feature of the dot product is the result is not a vector but a single number. එතකොට මෙතනදී කියන්නේ dot product වලදී vectors දෙක ගුණ වුණාට මම අර උඩදී කිව්වේ vector addition and multiplication scalar multiplication දෙකේදීම අපිට උත්තරේ විදිහට ආවේ vectors දෙකේම vectors ආවේ. හැබැයි
ඩොට් ප්‍රොඩක්ට් වලට ගියාම අපිට ආන්සර් එක විදිහට එන්නේ සිංගල් වැලියු එකක්. ඒ කියන්නේ ස්කේලර් එකක්. වෙක්ටර් එකක් නෙවෙයි එන්නේ. එතකොට 2D vectors දෙකක් ගුණ කරොත් අපිට ස්කේලර් එකක් තමයි එන්නේ. එතකොට it is calculated by multiplying corresponding components and then adding all the resulting values together. එතකොට මෙතනදී ඒ සංරචනයේ ගුණ වෙලා ඒ ටික එකතු කරනවා. මෙතනදී වෙන්නේ ඒ විදිහට. එතකොට මේ විදිහට ගත්තොත් VW කියලා vectors දෙකක් ගත්තොත් ඒකේ තියෙන ඇතුළේ තියෙන ඒ සංරචක අනුරූප සංරචක ටික එක ගුණ වෙලා ඊට පස්සේ එකතු වෙනවා. දැන් එක්සැම්පල් එකකට ගියොත් අපි a.b කියලා දැන් අපි උඩ කිව්ව vectors දෙක මේ විදිහට ගුණ කරොත් එතකොට multiply by first component මෙතනදී 2 4න් ගුණ වෙලා තියෙන. එතකොට 8ක් වුණා. ඊළඟට multiply by second component 1 3න් ගුණ වුණා. එතකොට 3ක් ආවා අපිට. ඊට පස්සේ now add these values. එතකොට මෙතනදී values දෙක add කරනවා. 8යි 3යි. එතකොට 8යි 3යි add වෙලා එතකොට 11. එතකොට result එක 11ක් විදිහට ආවා. එතකොට මෙතනදී අන්තිමට උත්තරේ අපිට දශකයක් එන්නේ ස්කේලර් එකක් තමයි එන්නේ. එතකොට මේකෙදි මතක තියාගන්න ඕන addition වලදී ආන්සර් එක වෙක්ටර් එකක් ස්කේලර් එකකින් මල්ටිප්ලයි කරොත් ඒකදී ඒත් එන්නේ වෙක්ටර් එකක්. ඩොට් ප්‍රොඩක්ට් වලදී අන්තිමට උත්තරේ එන්නේ හැම වෙලේම ස්කේලර් එකක්. හරි. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන වෙක්ටර් ස්පේස් දෛසික අවකාශය. එතකොට මෙතනදී ඔයාලට මම උඩදී කතා කරපු ටි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. කොතන හරි තේරුන්නේ නැත්නම් තියෙනවා කැල්කියුලේෂන් වලදී හරි ඊළඟට වෙක්ටර් එකක් කියන්නේ මොකක්ද කියන එකදී ගැන කතා කරේ අපි. එතකොට ඒ ටිකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි chat එකට දාන්න. එතකොට මම තව දෙයක් කියන්න ඕනේ. මෙතන vectors දෙකක් එකතු කරාම xy තලයේ තියෙන මේ විදිහට vectors දෙකක් එකතු කරාම ඔයාලට දැන් මේ රූපෙට ගියාම ඔයාලට පේනවා xy තලයේ තියෙන එකක් එකතු කරාම මේකේ දිශාව වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ xy පැත්තට තියෙන මෙන්න මේ කෝණය මෙතන තියෙන කෝණය වෙනස් වෙන්න පුළුවන්. කෝණය වෙනස් වෙලා විශාලත්වයත් වෙනස් සමහරට විශාලත්වය අඩු වෙන්න පුළුවන්. මොකද ඍණ අගයන් තිබ්බොත් නැත්නම් විශාලත්වය වැඩි වෙන්න පුළුවන්. දිශාව වෙනසක් වෙන්න පුළුවන්. ඊළඟට මෙතනදී ස්කේලර් එකකින් ගුණ වෙනකොට ඔයාලා දැන් ඒක ධන අගයකින් ගුණ වුණොත් මොකද වෙන්නේ? මේකේ විශාලත්වය වැඩි වෙනවා. දිශාව වෙනසක් වෙන්නේ නැහැ. විශාලත්වය වැඩි වෙනවා. ස්කේලර් එකකින් ගුණ වෙනකොට. ඩොට් ප්‍රොඩක්ට් වලදී එන්නේ ඩොට් ප්‍රොඩක්ට් එකේදී එන උත්තරය අපිට මේ විදිහට ඒ දෛසික අවකාශය පෙන්වන්න බෑ අපිට. ඒ කියන්නේ දෛසික තලයේ අපි ගත්ත xy තලයේ ගත්ත 2D දෛසික දෙකක් නම් ගුණුනේ ඒක පෙන්වන්න බෑ මේකෙදි. මොකද ඒක දෛසිකයක් වෙන්නේ අන්තිමට අදිශයක් වෙන්නේ. උඩ දෙකේදී addition and multiplication වලදී මේකෙදී එන්නේ දෙයක් එකතු කරොත් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. මෙතනදී දෛසික දෙයක් එකතු කරාම විශාලත්වය වෙනස් වෙනවා. දැන් මෙතනදී 2 1 4 3 විශාලත්වය වෙනස් වෙලා තියෙනවා 6 4 කියලා. ඒ වගේම ඒකේ දැන් දිශාව වෙනස් වෙලා තියෙනවා. දැන් මෙතනදී ඔක මම උදාහරණයක් විදිහට මම දාලා තියෙනවා. ඔක රූපයක් අවුල මේකෙත් දාලා නැහැ මම. ඒක උඩ මිසලා තියෙනවා. මම ඒක එඩිට් කරලා දාන්න මට තේරෙයි. දෛසික දෙයක් x පැත්තට දැන් මේ විදිහට තියෙන දෛසික එක මේ පැත්තට තියෙන දෛසික එකතු කරොත් අපිට අන්තිම දෛසිකයේ විදිහට මෙන්න මේ විදිහට ආවොත් වල වෙන ඇති විශාලත්වයත් වෙනස් වෙලා තියෙනවා. මේ දෙකට වඩා දිශාවත් වෙනස් වෙලා තියෙනවා. මේ විදිහට තමයි සාමාන්‍ය එක සාධාරණ විදිහට පෙන්වන්නේ. එතකොට ස්කේලර් එකකින් ගුණ වෙනකොට වල පේන්නේ නැති ඍණාගයකින් ගුණ වුණොත් දිශාවත් වෙනස් වෙනවා. නැත්නම් භාගාවකින් ගුණ වුණොත් විශාලත්වය අඩු වෙනවා. ඊළඟට එකට වඩා විශාලකයකින් ගුණ වුණොත් විශාලත්වය වැඩි වෙනවා වෙක්ටර් එකේ. හරි. හරි අන්තිමට කිව්වේ ඩොට් ප්‍රොඩක්ට් එකද? ඩොට් ප්‍රොඩක්ට් එකේදී මාර කිව්වේ ඩොට් ප්‍රොඩක්ට් එකනේ. හරි. ඒකෙදි වෙන්නේ දෛසික දෙකක් ගුණ වෙන එක. එතකොට දෛසික දෙකක් දැන් මෙතනදී ඔයාලට පටල ගන්න එපා. මෙන්න මෙතන තියෙන්නේ VW කියලා දෛසික දෙකක් මෙතන තියෙන්නේ. එතකොට මේ දෛසික දෙකේ තියෙන ඇතුලේ තියෙන අර දැන් උඩදී තිබ්බේ දැන් මේ තියෙන 2 1 කියලා
ඒ තියෙන කම්පෝනන්ට්ස් ටික සංරචක ටික තමයි මෙතන තියෙන්නේ V1 W1. ඒ කියන්නේ V1 කියන්නේ V කියන දෛසිකයේ සංරචකයක්. මේ W1 කියන්නේ ඊළඟ සංරචකයේ ඊළඟ වෙක්ටර් එකේ සංරචකයේ. දැන් B කියන දෛසිකය ගත්තොත් B කියන එකේ 4 කියන එක ඊළඟට මේ විදිහට දැන් මෙතන dimensions n ගානකට යනවා. මෙතන dimensions දෙකෙන් තියෙන දැන් මෙතන AB දෙක ගමුකෝ අපි මෙන්න මේ විදිහට AB දෙක ගත්තොත් මෙතන A වල මෙන්න මේක ගුණ වෙනවා 4ෙන් එක ගුණ වෙනවා 3ෙන්. එතකොට මේකදී මේ සාධාරණ විදිහට ලියුවොත් මේ දෙක එන්නේ මෙන්න මේ මැද දෙක නැතු V1 W1 V2 W2 කියලා දෙකක් එන්නේ. දෙකක් විතර එන්නේ. ඒ දෙක ඒ සංරචකෙන් ගුණ වෙලා සංරචකෙන් ගුණ වෙලා ඒ ටික එකතු කරන එක තමයි කරන්නේ මෙතනදී. එතකොට උදාහරණයක් ගත්තොත් අපි 2 4ෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ මේ XY තලයේනේ මේ තියෙන්නේ. මම තව ටිකක් පැහැදිලි කරොත් මෙහෙම දැන් ඒකින දෛසිකය ගත්තොත් ඒ කියන්නේ ඒකෙන් දෛසිකය තියෙන්නේ මේ x පැත්තට. දැන් මේකෙදී අපි xy කියලා අපි ඒක මොකද කියන්නේ අපි ඒක පොදුවේ කියනවා නිකන් සාමාන්‍ය මැත්ස් වලදී xy කියලා තමයි මෙතනදී පළවෙනි ඉලක්කම x දෙවෙනි ඉලක්කම y කියන තලයේ තමයි තියෙන්නේ. ඊළඟට තව 3D vector එකකට ගියොත් තුන්වෙනි ඉලක්කම z කියලා. කවුරුහරි කියන්න පුළුවන් මේක පළවෙනි ඉලක්කම y තලයේ තියෙන එකක් කියලා කියන්න පුළුවන්. අපි මෙතනදී එහෙම අපි ඒක පොදුවේ ගන්න සාමාන්‍යයෙන් x පළවෙනි එක x දෙවෙනි එක y තුන්වෙනි එකක් තිබ්බොත් z කියන තල වලට එහෙම යන්නේ. එතකොට මෙතන දෙක කියන එක ගත්තොත් අපි මේ ඒකෙන් දශකයන් වලට ඇඳලා පෙන්නොත් x පැත්තට යනවා විශාලත්ව දෙකක්. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ මේ පැත්තම x කියලා ගන්න මේ පැත්ත y කියලා ගන්න. එතකොට විශාලත්ව දෙකක් යනවා. ඒ වලදී y පැත්තට යනවා විශාලත්ව එකක්. එතකොට මේ දශකයන් දෙන්නේ මෙන්න මෙතන. මේ තිතක් මේ විදිහට ගත්තොත් මෙන්න මේ පැත්තට මෙන්න මේ විදිහට දශකය තියෙන්නේ. ඊළඟට b කියන දශකයේ x පැත්තට 4ක් ගිහලා තියෙනවා. y පැත්තට 3ක් ගිහලා තියෙනවා. එතකොට ඒ දශකය මෙන්න මේ විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට තමයි දශකය එන්නේ. එතකොට මේ දෙකේ ඇඩිෂන් උඩදී ඇඩිෂන් එකේදී මෙන්න මෙතන ඉඳන් මෙතනට එකතු කරන එක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ දශකය තමයි අන්තිමට හැදෙන්නේ උත්තරේදී. එතකොට මෙතන මල්ටිප්ලිකේෂන් වලදී වල මම කිව්වා වගේ ඒක මේ විදිහට ප්‍රස්තාරය ඇඳලා පෙන්වන්න බෑ. මොකද මේකේදී උත්තරේ අන්තිමට එන්නේ ස්කේල් එකක්. ඒ කියන්නේ විශාලත්වයක් විතරයි. දිශාවක් ඉන්නේ නැහැ. විශාලත්වය දිශාවක් දෙකම තිබ්බොත් මෙතනදී අපිට මේකදී පෙන්වන්න පුළුවන් වෙන්නේ විශාලත්වයක් විතරයි නම් වලට තේරෙනවා. ඒ කියන්නේ එක තිතක් විතරයි එන්නේ. ඒ කියන්නේ මෙතන xy කියලා දිශාව වලට කිසිම දිශාවකට නැහැ. දිශාවක් අපිට කියන්න බෑ. නිකන් මේකෙදි පෙන්නොත් මේකෙදි අතර පෙන්වන්න බෑ. මොකද xy දෙපැත්තටම තියෙන මේකක් වගේනේ. ඒක අපිට ඕන නම් මෙතන 11 11 කියලා තැනට ගියොත් මෙන්න මෙතන තිතක් විතර පෙන්වන්න පුළුවන් විශාලත්වය විතරෙන් තියෙන්නේ. දිශාවක් මොකුත් නැහැ. ඒ විතර පෙන්වන්න පුළුවන් ඕන නම් මේ ස්කේල් එක. එතකොට මේකෙදි කරන විදිහ මම තව ටිකක් කිව්වොත් 2 4ෙන් ගුණ වෙලා 8 වෙනවා. ඒ කියන්නේ ඒ සංරචක ගුණ වෙන්න ඕනේ x කෙන්න ගුණ වෙනවා. ඒ කියන්නේ ab කියන දෛසික දෙකේ x සංරචක දෙකන මේ 2 4 කියන්නේ. එතකොට ඒ දෙක ගුණ වෙනවා. ඊළඟට y කියන y පැත්තට තියෙන සංරචක දෙක 1 3 ඒ දෙක ගුණ වෙනවා. ඊට පස්සේ ඒ ආපු උත්තර දෙක එකතු කරන එක තමයි කරන්නේ මෙතනදී. එතකොට x වලදී x දෙක ගුණ වෙලා ආපු උත්තරේ y පැත්තට ඒ දෙක ගුණ වෙලා ආපු උත්තරේ අන්තිමට එකතු කරලා උත්තරේ ගන්න එක තමයි මෙතනදී කරන්නේ. එතකොට ඒක තේරෙනවද? ප්ලස් වෙනව නේද අන්තිමට? ඒ 11 අගේ ඒ කියන්නේ 11 ඔය කියන්නේ මේකද? ලකුණද? 11 ලකුණ ප්ලස් තමයි. 11 ලකුණ ගැනද කියන්නේ? ඒ කියන්නේ මෙතනදී වහන්න හැම වෙලෙම ප්ලස් වෙනවා කියලාද කොහොමද? අන්තිමට ප්ලස් වෙනවා කියන්නේ අන්තිමට එකතු වෙනවා කියන්නේ ඔය ඇහුවේ 8 3 එකතු කළා තමයි 11 ගත්තේ. ඒකද ඔය ඇහුවේ. පොඩ්ඩක් chat එකට දාන්න වගේ. එතන මම කිව්ව ටික තේරුම් නැත්නම් chat එකට දාන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. mic access වයින් පොඩ්ඩක්. mic access නැද්ද වල?
ඔව් ඒක නෑ හරි ඕක මට කියන්න දරුණානේ. ඕක සාමාන්‍යයෙන් අර මේ A level වලින් පස්සේ වගේ ඒ කියන්නේ කැම්පස් ලෙවල් එක වගේ සාමාන්‍යයෙන් ගුණ කිරීම වෙනකොට දාන්නේ ඔය තිතක්. ඒක තමයි උතන. ඒක මට කියන්න බැරුණා. ඔයාලා සාමාන්‍යයෙන් අහුවෙලා නැතුව ඇති. මේ කියන්නේ දේවල් xy කියන එක දැන් අපි අර පොඩි කාලේ x dot ඒ කියන්නේ x.y කියන එකනේ අර xy කියන විදිහට ලිව්වේ. ඒතකොට මෙතන ඩොට් එකක් තියෙන්නේ. ගුණ කිරීම වෙනකොට ඩොට් එකක් තියෙන්නේ. ඒ වගේ මෙතන ඩොට් එක තියෙන්නේ. ඒ කියන්නේ ගුණ කිරීමේ ලකුණ වෙනකොට තමයි මෙතන ඩොට් එක තියෙන්නේ. එකතු කිරීම නෙවෙයි. හරිද? ඒක මෙතනදී ඒ කියන්නේ මෙන්න මෙතනදී ඒක පෙන්වන්නේ නැහැ උඩදී. හරිද? ඒ කියන්නේ මෙතනදී තියෙන්නේ මේක අර ප්‍රකාශනයක ලියනකොට a.b කියන එක මේ විදිහට තමයි ලියන්නේ. අන්තිමට උත්තරේ ගන්නකොට මේ විදිහට පියවරවල් දෙකක් විදිහට තමයි යන්නේ. ඒක මෙතනදී අර මෙන්න මේ සමීකරණය ඇතුලේ මෙතන මෙන්න මේකෙදි නැහැ. තේරෙනවද? ඒක වෙන වෙනම ಗುಣ කරලා ගන්න නිකන්. වෙනම පැත්තකින්. හරිද? ඒ කියන්නේ හතරවත් දෙක ಗುಣ කරලා ඒක 8ක් කියලා ගන්නවා වෙනම. ඊට පස්සේ තුන් අරක කියන ಗುಣ කරලා y පැත්තට දෙන ටික ಗುಣ කරලා ඒක වෙනම ගන්නවා. ඊට පස්සේ ඒ දෙක වෙනම එකතු කරනවා. ඔව්. එකතු කරනවා කියන concept එක මේකට එන්නේ මේ කියන්නේ මේක තියරියක් අනුවද නැත්නම් මේ මේකේ කොහොමද සංකේතයක් නැත්නම් මම ඒක මට ඒ කියන්නේ ඩොට් ප්‍රොඩක්ට් වලදී ඒක අනිවාර්යෙන් ඒ කියන්නේ මේක තියරියේ තියෙන විදිහට. ඒ කියන්නේ මෙතනදී ඔව් ඒ කියන්නේ සූත්‍රයක් විදිහට වෙනම නැහැ. ඒ කියන්නේ මේ මෙතනදී ෆෝමියුලා කියලා කිව්වොත් මෙතනදී ඔව් මෙතන ෆෝමියුලා එක ඔයාර කියන විදිහට ඒක තියෙන්න ඕනේ. මෙන්න මේ ෆෝමියුලා එක ගත්තා නම් හරි අර පොදු සූත්‍රයේ මේ උඩ තියෙන එක ගත්තා නම් හරි. ඒ සංරචක ගුණ වෙන එක තමයි මෙතන තියෙන v1 v2 ඒ කියන්නේ v1 w1 ගෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ 2 4ෙන් ගුණ වෙන එක තමයි මේ v1 w1 කිව්වේ. හරිද? එතකොට ඒ විදිහට ගුණ කරලා එකතු කරන එක තමයි මෙතනදී මැද මේ දාලා තියෙන්නේ. හරිද ඒතර? ක්ලියර් නේ? හරි. හරි. ඔව් එතකොට අර පොදු සූත්‍ර මෙන්න මේ උඩ තියෙන එක ඔයාලා ගත්තා නම් හරි. ඒ සංරචක අනුරූප සංරචකට ගුණ කරන එකයි එකතු කරන එකයි මෙන්න මේ විදිහට තමයි අපි ගන්න ඕනේ. හරි. ඊළඟට අපි ඒ ටික ඔයාලට ක්ලියර් නම් ඊළඟට අපි යමු වෙක්ටර් ස්පේස් වලට. දෛසික අවකාශ කියන්නේ මොකක්ද කියන එකට. එතකොට දෛසික අවකාශ කියන එකට ගියාම a vector space is a set of vectors that is closed under vector addition and scalar multiplication. එතකොට simply put when you add any two vectors from this set or multiply any vector in the set by a scalar, the result also belong to the same set. එතකොට මෙතනදී කියන්නේ දෛසික අවකාශයක් කියන්නේ මොකද්ද කියලා ගැන කතා කරොත් දෛසික එකතු කිරීම සහ අඩු කිරීම යටතේ සංයුත වෙනවා කියලා එකක් අපි මෙතනදී කියනවා. ඒක මෙතනදී අර ප්‍රකාශනයක මතක තියාගන්න vectors that is closed under vector addition and scalar multiplication. එතකොට එහෙම කියන්නේ මොකද්ද? දෛසික දෙයක් එකතු කරොත් සහ දෛසික එකක් අදිශයෙන් ගුණ කරොත් ඒ දෛසික විදිහට අන්තිමට එන ඔයාලා දන්නවා දෛසික දෙක එකතු කරොත් එන්නේ දෛසිකයක් අදිශයෙන් ගුණ කරොත් එන්නේ දෛසිකයක්. එතකොට ඒ එන උත්තර විදිහට එන ආන්සර්ස් විදිහට එන දෛසිකත් ඒ අවකාශයෙන් තියෙන්න ඕනේ. එතකොට ඔයාලා ගත්තොත් අපි දෛසික අවකාශයක් විදිහට ගත්තොත් 2D අවකාශය xy තලයේ ගත්තොත් මේක xy තලය කියන්නේ 2D අවකාශනේ. එතකොට 2D අවකාශය ගත්තොත් මේකේ තියෙන අපි වෙක්ටර් ස්පේස් එකක් තෝරගත්තොත් ඒ වෙක්ටර් ස්පේස් එකේ තියෙන එක් දෛසිකයක් ඒ කියන්නේ දෛසික දෙයක් එකතු කරොත් ඒ දෛසිකයේ උත්තර විදිහෙන් දෛසිකෙත් මේ දෛසික අවකාශයෙන් තියෙන්න ඕනේ. ඒතකොට ඒ වගේ අවස්ථාවක් තමයි අපි දෛසික අවකාශයක් කියලා කියන්නේ. ඒතකොට 2D අවකාශය අපිට ගන්න පුළුවන් ඒ විදිහට ධන ඍණ දෙපැත්තම x පැත්තට නැත්නම් y පැත්තට යන ධන ඍණ අවකාශය අපිට වෙක්ටර් ස්පේස් එක විදිහට ගන්න පුළුවන්. ඒතකොට 3D අවකාශයත් ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට මේකෙදි මූලික ලක්ෂණ ටිකක් තියෙනවා. For set to be called a vector space is it must satisfy the following 10 axioms. ඒ කියන්නේ මේකෙදි නීති ටිකක් තියෙනවා. මෙන්න මේ නීති මේ ටික මතක තියාගන්න ඕනේ. ඔයාලා මේ ටික ප්‍රධාන නීතිය මතක තියාගන්න 0 වෙක්ටර් එක තියෙන්න ඕනේ කියන එකයි. addition and multiplication scalar multiplication යටතේ close වෙනවා කියන එකයි මතක තියාගන්න. මේ ටිකත් අපි බලුවොත් එක close under addition. ඒ කියන්නේ එකතුව
දශක දෙක එකතු කරොත් ඒකෙදි අන්තිමට එන දශකයත් ආන්සර් එකට එන දශකයත් ඒ වෙක්ටර් ස්පේස් එකේම තියෙන්න ඕනේ. ඊළඟට කමියුටේටිව් කියලා කියන්නේ u ධන v සමාන වෙනුනේ ඕනේ v ධන u ට. ඒ කියන්නේ දශකවල මෙන්න මේ විදිහට u දශකයි v දශකයි මෙන්න මේ විදිහට ගත්තොත් u ධන v කියන එක. එකෙන් එන ආන්සර් එකේ විදිහට මෙන්න මේ විදිහට එන දශකයේ සමාන වෙන්න ඕනේ මෙන්න මේ විදිහට වෙනම එකතු කරොත් අපි v මෙන්න මේ විදිහට තිබිලා u ඊළඟට එකතු කරොත් ඒකෙන් එන දශකයෙන් මෙන්න මේ විදිහට දැන් වල පේනවා ඇති. sorry මේ විදිහට ගත්තොත් මේකේ මෙතනදී v ඉස්සල්ලා උඩ එකේදී මම u ධන v ඉස්සල්ලා u ඉස්සල්ලා ඇඳලා v පස්සේ ඇඳලා එකතු කරා උත්තරේට එන දශකයේ ගත්තේ මේ විදිහට. දෙවෙනි එකේදී v ධන u මෙන්න මේ විදිහට ගත්තා. ඉස්සල්ලා v ඇඳලා පස්සේ u ඇඳලා ගත්තා. ඒතකොට මේ විදිහට මේ දෙකෙන් වෙන දශක දෙකේ කියන්නේ අන්තිමට ආන්සර් එකට එන දශක දෙක සමාන වෙන්න ඕන කියලා තමයි මෙතනදී කියන්නේ. හරි. එතකොට ඒ නීතියත් ඒ විදිහට තියෙන්න ඕනේ ඒ දශක අවකාශය. ඊළඟට මේ තුන්වෙනි එකේදී තියෙන්නේ දශක දෙකක්. දැන් මෙතන දශක තුනක් අපි ගත්තොත් එකතු කරන්න. එතකොට ඉස්සලා දශක දෙකක් එකතු කරලා ඊට පස්සේ දශකත් එක එකතු කරන එක සමාන වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට වෙනම ඒ අර මුලින්ම තිබුණ දශක වෙනම තනි කරලා පස්සේ අනිත් දශක දෙක වෙනම අරන් එකතු කරනකොට මේ දෙකත් සමාන වෙනවා. මේක සමහර තැන්වලදී වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක දාලා තින්නේ. මේක අපිට තේරෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඉලක්කම් නිකන් 5 4 2 එහෙම වගේ ගත්තොත් අපි කොහොම එකතු කරත් මේ විදිහට සමාන වෙනවනේ. අපි නිකන් වරහන් දාන්න ඕනේ නැහැනේ. හැබැයි දශක වලදී මේක වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා මේ වගේ වෙනම එකතු කරන එක අනිවාර්යෙන් වෙන්න ඕනේ මේ දශක අවකාශයක අපි තෝරගන්නකොට. හරි. ඊළඟට 0 වෙක්ටර් එක. 0 වෙක්ටර් කියන්නේ බිඳුව වෙන අවස්ථාවක් තියෙන්න ඕනේ. කියන්නේ there exists a 0 vector 0 in the space such that මේ විදිහට u ධන 0 සමාන 0 විදිහට 0 වෙක්ටර් එක තියෙන්න ඕනේ. කියන්නේ දශක අවකාශයක් ගත්තම ඒකේ බිඳුව කියන අවස්ථාව අපිට තියෙන්න ඕනේ මෙතනදී. හරි. ඊළඟට additive inverse ඒකද කියන්නේ for every vector u there exists a vector minus u in the space such that u plus minus u equals 0. එතකොට මේකෙදී අනිවාර්යෙන් u කියලා දශකයක් තිබ්බොත් ඒකට අනුරූප ඍණ u කියන දශකයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධන දශකයට සාපේක්ෂව ඍණ දශකයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හරි. ඊළඟට scalar multiplication axioms තියෙනවා. එතකොට මේකෙදී multiplication යටතේදී තියෙන නීති ටික close under scalar multiplication for any vector u and any scalar c u belongs to the same space. එතකොට ඕනෑම ස්කේලර් එකකින් ගුණ කරාට පස්සේ වෙක්ටර් එකත් ඒකත් මේ වෙක්ටර් ස්පේස් එකේම අපි තෝරගත්ත වෙක්ටර් ස්පේස් එකේම තියෙන්න ඕනේ. ඊළඟට distributive over vector addition. එතකොට මෙතනදී කියන්නේ මෙන්න මේ විදිහට distributive විදිහට අපිට මේ විදිහට වෙනම ගුණ කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ එකම උත්තරේ. ඒතකොට අදිශයකින් මේ විදිහට ඒ කියන්නේ මෙතනදී වෙන්නේ ඉස්සෙල්ලාම දශක දෙක ඉස්සෙල්ලා එකතු කරලා අදිශයෙන් ගුණ වෙනවා. මෙතනදී දකුණු පැත්තේ තියෙන්නේ අදිශයෙන් ඉස්සෙල්ලා ගුණ වෙලා පස්සේ තමයි දශක දෙක ඒ අදිශයෙන් ගුණ වෙන දශක දෙක වෙනම එකතු වෙනවා. එතකොට මේ දෙකම සමාන වෙන්න ඕනේ. මේ දෙක අසමාන වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒක නොවන විදිහට අපි මේක දශක අවකාශයේ මේ නීති ටික තියෙන්න ඕනේ. ඊළඟට distributive over scalar addition. එතකොට scalar දෙයක් එකතු කරලා දශකයෙන් ගුණ කරත් නැත්නම් scalar දෙක වෙනම දශකයෙන් ගුණ කරලා ඒ අන්තිම වෙන දශක දෙක එකතු කරත් සමාන වෙන්න ඕනේ. හරි. ඊළඟට associative property. එතකොට මෙතනත් ඒ විදිහට අදිශයෙන් ගුණ වෙලා තියෙන දශකයක් ඒ කියන්නේ ඉස්සල්ලා d කියන අදිශයෙන් ගුණ වෙලා තිබ්බ දශකේ c වලින් පස්සේ ගුණ වුණොත් ඒක
සමාන වෙන්න ඕනි. CD ගෙන්ද අදිශ දෙක වෙනම ගුණ කරලා ඒක අදිශයෙන් ගුණ කරන එකට වෙනම සමාන වෙන්න ඕනි. ඊළඟට තියෙන්නේ ස්කැලර් ඩෙන්ටිටි. එක වැඩි කිරීම ඒ කියන්නේ ඒක ගුණය. මේක එකෙන් ගුණ කරාට පස්සේ අර දෛශිකයම තියෙන්න ඕනේ. කියන්නේ ස්කේල එකක් තියෙනකොට ඒ කියන්නේ එකෙන් එක කියන අදිශයෙන් ගුණ කරාම ඒ අවස්ථාවම තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. කියන්නේ මේක අසමාන අවස්ථාවක් අපිට හම්බ වෙන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට මෙන්න මේ නීති 10ට අනුව තියෙන්න ඕනේ වෙක්ටර් ස්පේස් එකක්. එතකොට වෙක්ටර් ස්පේස් එකක් කියන්නේ මේ විදිහට 2D වෙක්ටර් ස්පේස් එකක් ගන්න පුළුවන්, නැත්නම් 3D වෙන්න පුළුවන්. ඒ විදිහට 5D, ඒ විදිහට 4D ඒ විදිහට දිගටම යන්න පුළුවන් අපිට වෙක්ටර් ස්පේස් එක. එතකොට ඒකෙදි මෙන්න මේ නීති ටික අනුව හැසිරෙන්න ඕනේ. මෙතනදී ඔයාලා මේන්ලි මතක තියාගන්න cross under vector addition and scalar multiplication කියන එක මතක තියාගන්න. ඊළඟට මේ ටික ඔයාලා වෙන වෙනම එක්සෑම් එකදී අහන්නේ. අර උඩ මෙන්න මේ නීති දෙක තමයි ප්‍රධාන විදිහට අහන්නේ. හරි. එතකොට example එකක ගත්තොත් here are some of main examples of vector spaces. එතකොට vector spaces වලට ගත්තොත් Rn the n dimensional real vector space. එතකොට n මාන තියෙන තාත්වික දෛශික අවකාශය. ඒ කියන්නේ අපි මං කිව්වේ මාන ගන්න n. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් 2D එකක් නම් R2 කියලා ගන්න පුළුවන්. 3D එකක් නම් 3D එකට ගියොත් sorry R3 කියලා අපිට ගන්න පුළුවන්. ඒ විදිහට තාත්වික අවකාශ තාත්වික සංඛ්‍යා අවකාශ ගන්න පුළුවන්. එතකොට polynomial spaces sets containing polynomial functions. එතකොට මෙතනදී කියන්නේ අපි polynomial කියන්නේ මොකද? බහුපද කියන එක. ඒ කියන්නේ බහුපදශ්‍රිත අපි ගන්නවානේ. 5x වර්ගයේ ධන 2x ධන 1 වගේ අර අපි ගන්නෙ x වර්ගයේ ප්‍රස්ථාරයෙන් දුත් අපි මෙන්න මේ විදිහට මෙන්න මේ අවකාශය x වර්ග ප්‍රස්ථාරයෙන් මෙන්න මේ විදිහට ඉන්නේ වක්‍රාකාර. ඒතර මෙන්න මේ රේඛාව ගත්තොත් මේකත් වෙක්ටර් ස්පේස් එකක්. ඒතර මේ වෙක්ටර් එක අපි බිඳුව හරහා යන්න ඕනේ අනිවාර්යයෙන්. 0 වෙක්ටර් එක අනිවාර්යෙන් තියෙන බිඳුව හරහා යන්න ඕනේ. එතකොට matrix spaces sets containing matrices. එතකොට න්‍යාස තියෙන කුලය ගත්තොත් න්‍යාස කියන්නේ වෙක්ටර් ස්පේස් එකක අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වෙක්ටර් ස්පේස් එකක් විදිහට ගන්න පුළුවන් න්‍යාසත්. එතකොට 2x2 වෙක්ටර් එකක් එහෙම අපිට පෙන්වන්න පුළුවන්. අපිට ඊළඟ සතියේදී අපිට හම්බ වෙනවා ඒකත් වෙක්ටර් ස්පේස් එකක් විදිහට පෙන්වන්න පුළුවන් matrix එක. ඊළඟට function spaces sets containing mathematical functions. එතකොට fx සමානයි ex, ඊළඟට fx සමානයි sin x. නැත්නම් linear functions සරල රේඛීය ශ්‍රිත ගත්තොත් x ධන y sorry x ධන 1 ඊළඟට x වර්ග ධන 2 x ධන 1. දැන් බහුපද කියන එක එන්න මෙන්න මේකේම උප කුලකයක් බහුපද කියන්නේ. එතකොට මේවත් දෛශික අවකාශ විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි ඔයාලම ප්‍රධාන විදිහට මතක තියාගන්න අපිට හම්බෙන්නේ මෙන්න මේ පල්ලය දෙකෙන් matrix spaces එකයි. මෙන්න මේ ඉස්සරහට හම්බෙන්නේ අපිට ඇත්තටම matrix space එක. එතකොට මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට තේරෙනවා Rn එක. දැන් 2D එක නම් R2, R3 කියන්නේ 3D, R5 කියන්නේ 5D. ඒ විදිහට ඒ dimensions ගන්න වැඩි වෙනකොට ඒ තාත්වික අවකාශය අපිට පෙන්වන්න පුළුවන්. හරි. එතකොට වෙක්ටර් ස්පේස් එකක් කිව්වේ ඒ විදිහට අපි ගත්තොත් ඊළඟට අපිට හම්බ වෙනවා වෙක්ටර් සබ් ස්පේස්. එතකොට වෙක්ටර් එක උපාවාසය කියන්නේ මොකද්ද? එතකොට සබ් ස්පේස් එක කියන්නේ sub space is essentially a smaller vector space residing within a larger vector space. එතකොට අර ලොකු vector space එක ඇතුලේ තියෙන තවත් vector space එක තමයි මෙතන vector subspace කියලා කියන්නේ. එතකොට for a subset of vectors to be recognized as a subspace it must strictly satisfy three conditions. එතකොට මේකෙදි අරකෙදි වගේ
අර රූල්ස් 10ම يعني මෙන්න මේ රූල්ස් 3 කම්ප්ලීට් වුණොත් අනිවාර්යෙන් මේක අර වෙක්ටර් ස්පේස් එක ඇතුලේ ඊටු රූල්ස් ටිකට අනිවාර්යෙන් යටත් වෙනවා. ඒ නිසා මෙන්න මේ රූල්ස් 3 අනිවාර්යෙන් සබ් ස්පේස් එකක් වුණාම පිළිපදින්න ඕන කියලා කියනවා එතනදී. එතකොට containing zero vector zero vector එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ vector sub space එකක් වුණාම ශූන්‍ය රාශියක. එතකොට the set must contain the zero vector. If it does not, it is not a subspace. Subspace එකක් කියන්නේ zero vector එක නැත්නම්. ඒ කියන්නේ මෙන්න මෙතන කියන්නේ අපි ගත්තොත් 2D vector space එකක් ගත්තොත් විදිහට 2D තලයේ ගත්තොත් vector space එකක් විදිහට මේකෙදි subspace එකක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ 0 0 හරහා යන line එක. එතකොට අපිට මේක ඇතුලේ තව 2D තලයක් අපිට ගන්න බෑ. මොකද ඒකෙදී 2D තලයක් අපිට ගන්න පුළුවන් කියලා ගත්තොත් කුඩා කොටසක් අපිට ගන්න බෑ 2D තලයක් විදිහට. අපිට මේකෙදී තල ගණන අඩු වෙනවා. ඒ කියන්නේ sub space එක කියන්නේ දැන් මුළු يعني ලොකු වෙක්ටර් ස්පේස් එක 2D ගන්න sub space එක මෙන්න මේ වගේ 1D තලයක් වෙන්න පුළුවන්. 1D මේ වගේ රේඛාවක් වෙන්න පුළුවන්. එතකොට මේක අනිවාර්යෙන් 0 එකේ හරහා යන්න ඕනේ. එතකොට අපි හිතන්න අපි ගත්තේ ලොකු වෙක්ටර් ස්පේස් එක 3D අවකාශයක් කියලා. 3D අවකාශයක් අපි ගත්තොත් මේ 3D අවකාශයේ තියෙන 2D තලයක්. ඒක මේ තලයේ තියෙන 2D තල. ඔයාලා ගන්න මෙතන XYZ කියන තල තුන තියෙන එකේ මම මේ අදපු මෙන්න මේ කොටස 2D තලයක්. ඒ කියන්නේ තල තුනම තලය ගන්න නෙවෙයි XY තලයේ උඩ තමයි මේක තියෙන්නේ. එතකොට මේක 0 0 හරහා යනවා නම් මේක මේ ලොකු වෙක්ටර් ස්පේස් එකේ යටතේ තියෙන සබ් ස්පේස් එක විතර ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන අර නීති දෙකත් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. closure and addition. If you take any two vectors from this set and add them together, the result must also be within that same space. එතකොට අර රායමන් ඇඳලා දෙන්න 2D vector එකේ තියෙන රේඛාවක් අපිට ගන්න පුළුවන් නේ. 0 0 හරහා යන රේඛාවක් ගන්න පුළුවන් අපිට සබ් ස්පේස් එකක් විදිහට. එතකොට මේ රේඛාව මත තියෙන මෙන්න මේ හරිය තියෙන ලක්ෂය ගත්තොත් මේක වෙක්ටර් එකක් නේ. 2 4 වගේ වෙක්ටර් ගන්න මෙතන තියෙන්නේ. එතකොට මේ වෙක්ටර් එකයි මෙන්න මේ හරිය තියෙන තව වෙක්ටර් එකකුයි එකතු කරොත් ඒ දෙක එකතුවක් මොකද්ද කියන්නේ? මේ වෙක්ටර් එක තුලම තියෙනවා. ඒ කියන්නේ මේ රේඛාව තුලම තියෙන්න ඕනේ. එතකොට මේ දෙක එකතු කරොත් සමහරට ඊළඟ වෙක්ටර් එක මේ රේඛාව මතම නෙවෙයි යන්නේ. මෙන්න මේ හරිය තියෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඒ දිශාවටම තියෙන නිසා මේ දෙක එකතු කරාම ඒ දිශාවටම තියෙන වෙක්ටර් එක බවට පත් වෙනවා. එතකොට ඒ රේඛාව මතම තමයි අපිට මේ වෙක්ටර් එක හම්බ වෙන්නේ. හරි. ඊළඟට closure and scalar multiplication. ඒ කියන්නේ මේ වෙක්ටර් එක අපි ගත්තොත් මෙන්න මේ වෙක්ටර් ස්පේස් එක මත තියෙන වෙක්ටර් එකක් ගත්තොත් ඒක ඕනම ධන හෝරින ඕනම අදිශයකින් ගුණ කරොත් මේ වෙක්ටර් ස්පේස් එකේම අපිට හම්බෙන්න ඕනේ. හරි. එතකොට මේ රේඛාව ගත්තොත් අපිට අනිවාර්යෙන් ඒක මේ රේඛාව මතම හම්බ වෙනවනේ. ඒකෝර මේක වෙක්ටර් මේ සම්පූර්ණ ලොකු වෙක්ටර් ස්පේස් එකේ සබ් ස්පේස් එක විතර ගන්න පුළුවන්. හරි. ඒකට ඒ ටික තමයි සබ් ස්පේස් එකකදී අපි කතා කරන්නේ. මෙතන එක්සැම්පල් එකකට ගියොත් අපි a simple example of a subspace, main space. R3 is the vector space containing all 3D vectors. එතකොට 3D vectors ඔක්කොම තියෙන අවකාශය තමයි R3 කියලා අපිට කියන්නේ. තාත්වික සංඛ්‍යා අවකාශය. තාත්වික සංඛ්‍යා කියන්නේ ඔයාලා දන්න නැත්නම් මම කියනනම් තාත්වික සංඛ්‍යා කියන්නේ ධන හෝරින ඕනම සංඛ්‍යාවක් තියෙන ඒ අවකාශය. එතකොට ඒක 3D අවකාශය මෙතනදී අපි ගත්තේ. එතකොට මෙතන 3D අවකාශය ගත්තොත් R3 මෙතනදී මේක යටතේ තියෙන සබ් ස්පේස් එකක් ගත්තොත් මේක මේන් ස්පේස් එක. එතකොට සබ් ස්පේස් එක ගත්තොත් W කියලා the set of all vectors where all third component z value is 0 is a subspace. This can be written as W equal xy z එක 0 වෙන්න ඕනේ. මෙතනදී ඔයාලා පේන ඇති හැම වෙලේම z එක 0. ඒ කියන්නේ ඕනම කම්පෝනන්ට් එකක් මෙතනදී x හෝ y හෝ z ඕනම එකක් අනිවාර්යෙන් 0 වෙන්න ඕනේ. මෙන්න මේ මේන් ස්පේස් එකේ සබ් ස්පේස් එකක් වෙන්න. ඒ කියන්නේ සබ් වෙක්ටර් එකක් වෙන්න.
එතකොට the set W is a subspace because it satisfies the following conditions. අර 0 vector එක it contains the 0 vector. 0 vector එක තියෙනවා මෙතනදී. එතකොට මේකෙදි අනිවාර්යෙන් එක කම්පොනන්ට් එකක් හෝ 0 වෙන්න ඕනේ. මෙතනදී ඔයාලට පේනදී මෙන්න මේ 2D විශාලත්වයක් තමයි තියෙන්නේ. 3D නෙවෙයි. ඒ කියන්නේ ඔයාලට පේනවා මේක මම ඇඳලා පෙන්නනොත් මේ විදිහට XY Z තලයේ x පැත්තේ විශාලත්වය x කියලා විශාලත්වයක් තියෙනවා මේකෙදි. y පැත්තේ විශාලත්වයක් තියෙනවා. z පැත්තේ විශාලත්වයක් නැහැ මෙතනදී. ඔයාලට පේනවා z පැත්තේ විශාලත්වය 0. එතකොට මේක 2D අවකාශයක් තමයි මෙතනදී හැදෙන්නේ. එතකොට 3D අවකාශය තමයි main vector space එක. sub space එක 2D අවකාශයක් මෙතනදී හැදෙන්නේ. හරි. එතකොට මේකේ 0 vector එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට එකක් හෝ 0 වෙන්න ඕනේ. එතකොට තමයි මේක 0 හරහා යන්නේ. ඊළඟට adding any two vectors from W results in a vector where third component is still 0. එතකොට මෙතනදී කියන්නේ W ඒ කුලකයේ තියෙන දෛශික දෙයක් එකතු කරගම ලැබෙන උත්තරෙත් එන්නේ දෛශිකයන්. එතකොට දෛශික දෙයක් එකතු කරාම දෛශිකයක් අන්තිමට එන්නේ. එතකොට ඒ දෛශිකයේ තුන්වෙනි දැන් මෙතනදී නම් තුන්වෙනි සංරචකයනේ 0 වනේ. එතකොට ඒ සංරචකයේ දිගටම 0 වෙන්න ඕනේ. ඒ කියන්නේ දෛශික දෙයක් W කියන සබ් ස්පේස් එකේදී සබ් වෙක්ටර් ස්පේස් එකේ තියෙන දෛශික දෙයක් එකතු කරාම ආන්සර් එන වෙක්ටර් එකේ තුන්වෙනි සංරචකයේ අනිවාර්යෙන් 0 වෙන්න ඕනේ. අනිවාර්යෙන් 0 වෙනවනේ. මේ විදිහට ගත්තම පළවෙනි සංරචක දෙකේ විතර විශාලත්වය මෙතන තියෙන්නේ. හරි. එතකොට ඊළඟට multiplying any vector from W by any scalar results in a vector where the third component is still 0 closed under scalar multiplication. එතකොට ඊළඟ නීති අර විදිහට W කියන කුලකයේ දෛශිකයක් ඕනම අදිශයකින් ගුණ කරාම ආන්සර් විදිහට එන අදිශයෙත් අර තුන්වෙනි සංරචක අනිවාර්යෙන් 0 වෙන්න ඕනේ. එතකොට 0 වුණොත් මෙන්න මේ තලයේ තුල තියෙන්නේ අන්න එක තමයි වෙන්නේ. මේ තලයේ තුල රඳව ගන්න තමයි මේ නීති ටික හැදලා තියෙන්නේ. හරි. එතකොට සබ් ස්පේස් එකක් ගත්තම ඒක අනිවාර්යෙන් මෙන්න මේ 0 වෙක්ටර් එක තියෙන්න ඕනේ ඊළඟට. ඒ කියන්නේ 0 0 0 කියන වෙක්ටර් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මෙන්න මේ 0 හරහා යන්න ඕනේ. ඊළඟට closed under addition එකතු කිරීම යටතේ අනිවාර්යෙන් අර විදිහට ඒ වෙක්ටර් ස්පේස් එකේ තියෙන්න ඕනේ. ඒ අවකාශය හම්බෙන්න ඕනේ. ඊළඟට ස්කේලර් එකකින් ගුණ කරාම ඒ අවකාශයම හම්බෙන්න ඕනේ. හරි. එතකොට ඔයාලට මේ ටික තේරෙන්නේ නැති කියලා හිතනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එතන. හරි. තේරුම් නැත්නම් තියෙනවා. ඊළඟට අපි යන්න ඕනේ linear independence කියන කොටසට. එතනදී එතන මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවද? අය මොකක් කර තේරුම් නැති දෙයක් තියෙනවද? ඔයා විතරයි මම දැන් ඔන්ලයින් ඉන්නේ. අනිත් කට්ටිය ලීව් වෙලා වෙක්ටර් ස්පේස් එකක් වෙක්ටර් සබ් ස්පේස් එක කියන මේ දෙකේදී අපිට කතා කරන් තියෙන තැනදී ඒ අර රූල්ස් ටිකයි වෙක්ටර් ස්පේස් එකේ යටතේ මේ අපි සබ් ස්පේස් එකේ තෝරන්නේ. එතනදී අපි මේ විදිහට අර නීති තුනට යටත්ව තමයි අපි තෝරන්න ඕනේ. එතකොට බිඳුව බිඳුව හරහා යන්න ඕනේ. ඊළඟට වෙක්ටර් ලොකු ස්පේස් එක 3D ගන්න මේක 2D එකක් හෝ 1D වෙන්න පුළුවන්. එතකොට 1D වෙන්න පුළුවන් අපිට 0 0 වෙක්ටර් එක යන විදිහට මේ කම්පොනන්ට් දෙකක් 0 කරගන්න පුළුවන් වුණා අපිට. හරි. එතකොට ඔයාලට මම හිතන තේරෙන්න කියලා තනදී ටික තමයි උතනදී වෙක්ටර් ස්පේස් and සබ් ස්පේස් යටතේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි linear independence කොටසට යමු එහෙනම් ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න. හරි මම එහෙනම් ඊළඟ කොටසට යන්නම්. linear independence. එතකොට මේකෙදි a set of vectors is said to be linearly independent if no vector in the set can be written as a linear combination of others. මෙතන කියන්නේ දෛශික සෙට් එකක් ගත්තම ඒවා රේඛීයව සොයාක්තයි නැත්නම් රේඛීය සොයාදීනයි කියලා අපිට කියන්න පුළුවන්. ඒකේ තියෙන
කිසිම දශකයක් අනෙක් දශකවල එකතුවක් විදිහට ලියන්න බැරි නම් ඒ කියන්නේ වෙනත් දශකයක් අනෙක් දශකවල එකතුවක් විදිහට ලියන්න බැරි නම් ඒක linearly independent කියලා කියනවා ඒ දශක සෙට් එක. එතකොට මේකදී අපිට linear combination එකක් කියලා කියන්නේ මෙතනදී අපි linear combination එක කියන linear combination එකක් කියලා කියන්නේ is the process of multiplying several vectors by different numbers scalars වලින් මොන කර ගන්නවා adding them together. එතකොට මේ linear combination එක මේ විදිහට අපිට කියන්න පුළුවන් C1 V1 C2 V2. එතන මේ මෙතන V1 V2 වෙන Vn දක්වා දීලා තියෙන්නේ vectors ටික. ඊළඟට C1 C2 කියන්නේ අදිශය. එතකොට මේ අදිශය වලින් මොන කරලා එකතු කරන එකට තමයි එතන linear combination එකක් කියලා කියන්නේ. එතකොට රේඛීය සංයෝජනයක්. එතකොට මේකදී in a set of independent vectors no vector can be artificially created by adding or multiplying the other vectors. Each vector contains new information or represent a direction that is not covered by others. ඒ කියන්නේ මෙතනදී කියන්නේ linearly independent දශක සෙට් එකක් ගත්තාම කිසිම දශකයක් අනිත් දශකවල දශක එකතු කිරීමකින් හෝ ගුණ කිරීමෙන් කෘත්‍රිමව හදා ගන්න බෑ. ඒ කියන්නේ අනිත් දශක ගුණ කළා හෝ එකතු කළා හදන්න බෑ. ඒකේ තියෙන දශක ටික. එතකොට මේ හැම දශකයක්ම අනිත් ඒවාගෙන් වෙනස් දශක සෙට් එකක්. එතකොට මේකෙදි එක්සැම්පල් එක කියනකොට ඔයාලට හොඳටම තේරෙයි. එතකොට consider a set of vectors. We can form the following equation by setting their linear combination to 0. අපිට මේ විදිහට සමීකරණයක් හදන්න පුළුවන් ඒ linear combination set එක විතරේ ඒක එකතු කරලා බිඳුව සමාන කරලා එතකොට මේකෙදි මේ equation එක linearly independent අවස්ථාවේදී the equation above is true only if all coefficients C are 0. එතකොට මේකෙදි linearly independent අවස්ථාවේදී මෙන්න මේක 0 වෙන්නේ මේ හැම C කියන අගයක්ම බිඳුව වුණොත් විතරයි. ඒක තමයි මෙතනදී කියන්නේ. එතකොට linearly depend වෙනවා. ඒ කියන්නේ රේඛීය පරායක්ව. ඒ කියන්නේ ඒක depend වෙනවා if there exist value other than 0 for the coefficients at least one එකක් එක ස්කේලර් එකක් බිඳුවට අසමාන අවස්ථාවේදී that still result in the answer 0 the vectors are linearly dependent. එතකොට මේකෙදි ඔක්කොම C කියන අගයන් ටික ශූන්‍ය නොවන අගයක් තිබුණත් පිළිතුරු බිඳුව කරගන්න පුළුවන් නම් ඒක රේඛීය සොයත්ත නැහැ කියලා කියනවා. එතකොට රේඛීය සොයත්ත වෙන්න වෙන අවස්ථාවේදී අනිවාර්යෙන් මේක බිඳුවට සමාන කරාම මේක සත්‍ය වෙන්න ඕනේ. කියන්නේ වම් පැත්ත දකුණු පැත්තයි කියන දකුණු පැත්ත බිඳුව නම් වම් පැත්තත් බිඳුව වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම C කියන මේ හැම එකම බිඳුව වුණොත් විතරයි. කියන්නේ C කියන එක මේ හැම එකම බිඳුව කරොත් අපි මේ දශක සෙට් එකක් එකතු කරලා එතකොට C කියන ඔක්කොම ටික බිඳුව කරොත් විතරක් නම් මේක බිඳුව වෙන්නේ. එහෙනම් මේක linearly independent කියලා කියනවා. එක්සැම්පල් එකකට ගියොත් ඔයාලට මේක හරියටම තේරෙයි. linear independent case. එතකොට ස්වාධීන අවස්ථාවේදී ගත්තොත් consider two vectors in a 2D plane. එතකොට 2D අවකාශයේ තියෙන vectors දෙක ගත්තම i සමාන 1 බිඳුව j සමාන බිඳුව 1 කියලා ගත්තොත් අපි I represent the direction of the x-axis and j represent the direction of y-axis. ඔයාලා පේනවාද මෙතනදී I කියන එක තියෙන්නේ x පැත්තට විශාලත්වයක් විතර තියෙන්නේ. x පැත්තට නියම් දිශාව පෙන්වනවා වගේ තමයි ඒ දශකේ තියෙන්නේ. I කියන එක x පැත්තට දිශාව පෙන්වනවා වගේ නේ. x පැත්තට විශාලත්වයක් විතර තියෙන එක කියලා y පැත්තට විශාලත්වයක් නැහැ. ඒතකොට මෙන්න මේ හරිය තමයි ඒ දශකේ තියෙන්නේ. මේ රේඛාව මත ඊළඟට y j කියන එක තියෙන්නේ
y කියන දිශාවට x පැත්තට විශාලත් යන්නේ. එතකොට මේ දෙක මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේකද කියනවා you cannot create j by multiplying I by any number. වලට වෙන්නදී මෙතනදී I කියන එක මොකක් හරි ඕනම ස්කේල් එකකින් ගුණ කරොත් j කියන එක හදා ගන්න පුළුවන්ද? බෑ නේද? මෙතනදී I කියන එක ඕනම ස්කේල් එකකින් ඍණ ධන ඕනම විශාලතෙන් ගුණ කරොත් කීයෙන් ගුණ කරත් අපිට j කියන දශකය හදා ගන්න බෑ. මොකද වලට වෙන්නේ මෙතන x පැත්තට තමයි විශාලත්වයේ එක කියලා තියෙන්නේ y පැත්තට බිඳුවයි. මෙතන j කියන එකේ තියෙන්නේ x පැත්තට විශාලත්වය බිඳුවයි y පැත්තට විශාලත්වය එකයි. එතකොට because you cannot turn a horizontal arrow into a vertical one just by scaling it. මෙතන හරස් අතර තියෙන එක තිරස් ඒ කියන්නේ සිරස් අතර තියෙන එක තිරස් අතර තියෙන එක අතර ඒ දෙක වෙනස් කරන්න බෑ අපිට අදිශයෙන් ගුණ කරා කියලා. එතකොට මේක මේ දශක දෙක linearly independent වෙනවා ඒ නිසා. එතකොට therefore these two vectors are linearly independent. එතකොට මේ දශක ඒ කියන්නේ එක් දශකයකින් අනිත් දශකේ හදා ගන්න බැරි නම් මොනම ස්කේල් එකකින් ගුණ කරත් හදා ගන්න බැරි නම් අපිට ඒක linearly independent කියලා ගන්න ඕනේ. හරි. මෙන්න මේ සූත්‍රය දැම්මත් වලට අපි බලුවොත් ඔයාලා හිතන්න මෙතන මෙන්න මේ දශක දෙක එකතු කරනවා අපි. දශක දෙක අදිශයෙන් ගුණ කරලා එකතු කරනවා කියමු. අදිශයෙන් මොකක් හරි අදිශයෙන් ගුණ කරනවා 5 කියන අදිශයෙන් ගුණ කරනවා මේ i කියන දශකේ. ඊළඟට දෙකකින් දශකයෙන් ගුණ කරනවා කියමු මේ දශකේ. ඒතර ගුණ කරාම මෙතන 5 බිඳුව කියලා එනවා. මෙතන බිඳුව 2 කියලා එනවා. ඒතර මේ ටික මෙතන ගුණ කරන්න කලින්ම මෙතනදී කියනවා මෙන්න මේ දශක දෙක එකතු කරනවා ඉස්සල්ලා. ඔව්. මෙතන ගුණ කිරීමක් දාලා තියෙනවා. ගුණ කිරීම දැම්මම මෙතන සංගුණකයක් විදිහට තියෙනවා. ඊළඟට මේ දශක 5 ගුණ කිරීම එකේ බිඳුව දෙක ගුණ කිරීමේ බිඳුව 1 කියලා ගමුකෝ. එතකොට මේකෙදි මේ ඉන්ඩිපෙන්ඩන්ට් අවස්ථාවේදී අපි කියන්නේ අදිශය ටික බිඳුව වුණොත් මෙන්න මේ පැත්ත බිඳුව වෙන්න ඕනේ. එතකොට අදිශය ටික බිඳුව කරගෙන මෙතන මෙන්න මේක බිඳුව කරාම බිඳුව එකෙන් ගුණ කරාම බිඳුවක් වෙනවා. බිඳුව එකෙන් බිඳුව කර ගුණ කරාම බිඳුවක් වෙනවා. මෙතනදී බිඳුව ගුණ කරාම බිඳුවක් වෙනවා. බිඳුව එකෙන් ගුණ කරාම බිඳුවක් වෙනවා. ඒතකොට මේ දෙක එකතු කරා කියලා අන්තිමට එන්නේ බිඳුව කියන එක. අන්න ඒක තමයි මෙතන බිඳුව වෙන අවස්ථාව. එතකොට මේකදී c කියන එක ඒ කියන්නේ අදිශය මේ 5 දෙක කියන දෙක බිඳුවට සමාන කරන්නේ නැතුව ඒ කියන්නේ බිඳුවට සමාන කරොත් විතරයි මේ දකුණු පැත්ත බිඳුවක් බවට පත් වෙන්නේ. නැති අවස්ථාවේදී බිඳුවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද මේ දෙක හිතන්න ඕලා ඍණ 5 කියන්නේ ඍණ 1යි ධන 1නුයි මේ දෙක ගුණ කරන් තිබ්බ කියලා ගන්න ඕලා. ඍණ 1කින් ගුණ කරාම මොකද වෙන්නේ? ඍණ 1 බිඳුව. මේක බිඳුවේ ඍණ 1 තියෙනවා. එතකොට මේ දෙක එකතු කරන්න පුළුවන් අපිට. එතකොට ඍණ 1 ඍණ 1 බවට පත් වෙනවා. එතකොට ඍණ හෝ ධන හෝ ඕනම සංඛ්‍යාවකින් ගුණ කරලා මේක මොනම අවස්ථාවකවත් බිඳුව වලටපත් වෙන්නේ නැහැ. හැබැයි අපි මෙතනදී මම කියන්නේ linear independent අවස්ථාවේදී බිඳුව වලටපත් වෙන්නේ නැහැ. c කියන එක අනිවාර්යෙන් බිඳුව කරොත් විතරයි linear independent අවස්ථාවේදී දකුණු පැත්ත ඒ කියන්නේ වම් පැත්ත බිඳුව වලටපත් වෙන්නේ. එතකොට linearly dependent අවස්ථාවේදී මේකදී c කියන එක ශූන්‍ය නොවන විනත්තාවයක් තිබුණොත් බිඳුව කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා අපිට මේකෙදි. වල පේන ඇති ඩිපෙන්ඩන්ට් අවස්ථාව ගත්තොත් අපි ඒකට උදාහරණයක් මෙන්න මෙතන උදාහරණෙන් කතා කරනකොට ඔයාලට තේරෙයි. අපි මෙන්න මෙතනට ඉන්ඩිපෙන්ඩන්ට් අවස්ථාවේදී ගත්තොත් linearly independent අවස්ථාව මේක. එතකොට dependence අවස්ථාව ගත්තොත් මෙන්න මේ විදිහට. consider three vectors. v1 ගත්තොත් 1 ඊළඟට 0 v2 0 1 v3 ගත්තොත් 2 3 විශාලත්වය තියෙන්නේ. එතකොට here the third vector v3 can easily found using the first two vectors. ඒ කියන්නේ පළවෙනි vectors දෙක එකතු කරලා මෙන්න මේ vector එක හදන්න පුළුවන්. මෙතන බලන්න v3 කියන හදන්න පුළුවන් දෙක ගුණ කරොත් මෙන්න මේ vector එක 3 ගුණ කරොත් මේ vector ඒ දෙක එකතු කරොත් v3 කියන හදන්න පුළුවන්. එතකොට since
v3 depends on other vectors. The set of these three vectors is linearly depend. මේ set එක linearly depend. එතකොට මෙන්න මේක මෙතනට ආපු හින්දා තමයි මේ vectors තුන linearly depend වෙන්නේ. මේ දෙක විතරක් තිබ්බනම් linearly independent වෙනවා. මොකද මේ vector එකෙන් මේ vector හදන්නත් බෑ. මේ vector එකෙන් මේ vector හදන්නත් බෑ. බේසික ඒ කියන්නේ අදිශයකින් කොහොම කරත්. හැබැයි මේ vector එක මෙන්න මේ vectors දෙක combine කරලා අදිශය වලින් ගුණ කරලා combine කරොත් මේ vector එක හදා ගන්න පුළුවන්. එතකොට මේ vectors තුනම ගත්තොත් මේවා linearly depend බඩපත් වෙනවා. හරි. මෙතනදී මෙන්න මේ විදිහට අපිට මේක පෙන්වන්න පුළුවන්. මැතමැටිකලි ගත්තොත් දෙක වැඩි කිරීම v1 plus 3 වැඩි කිරීම v2 minus 1 වැඩි කිරීම v3 සමානයි 0. වෙන මෙන්න මේ උඩ කී ප්‍රකාශයට ආදේශ කරලා ගත්තොත් මෙන්න මේ විදිහට වෙක්ටර්ස් ටික බිඳුවට සමාන කරනවා. ඊට පස්සේ බලනවා since the coefficients දෙක තුන ඍණ එක are not all 0. They are depend by definition. එතකොට මේවා එකක්වත් 0 වෙලා නැහැ. ඒ නිසා මේක depend කියලා කියනවා අපි නීතිය හැටියට. හරි. එතකොට ඊළඟට මෙන්න මේකදී අපි අහනවා A B කියන දෙක ගත්තොත් linearly dependent independent කියලා අහනවා. එතකොට මේකදී අපි කොහොමද ගන්නෙ? 1 5 2 3 කියලා මේක තියෙන අපිට. එතකොට මේකදී අපිට ගන්න පුළුවන් vector දැන් මේකේ උත්තරේ උඩින් දාලා තියෙනවා. අපි බලමු reason එක. A vector cannot be multiplied by any number to obtain. vector A කියන එක cannot be multiplied by any number by to obtain B. ඒ කියන්නේ මේ පළවෙනි vector එක කීයෙන් ගුණ කරත් දෙවෙනි vector එක හැදෙන්නේ නැහැ. එක දෙකෙන් ගුණ කරොත් දෙක බවටපත් වෙනවා. මෙන්න මේ සංරචනය ගන්න පුළුවන්. හැබැයි පහ දෙකෙන් ගුණ කරොත් ඉන්නේ නේද මේ තුන කියන එක. එතකොට මෙන්න මේ vector independent බවටපත් වෙනවා. මේ vectors දෙකෙන් يعني මේ vector එක මොකක් හරි ස්කේල් එකකින් ගුණ කරලා මේ vector එක ගන්න පුළුවන් දෙයක් කියලා තමයි මෙතන හොයන්නේ. එතකොට මේ දෙක එකිනෙක independent බවටපත් වෙනවා. They represent different directions and do not lie on the same line. හරි. තව දෙයක් මෙතනදී එතකොට අපිට හම්බ වෙනවා linearly independent කියන්නේ vectors දෙකක් ගත්තොත් ඒ දෙක එකම රේඛාවේ නොපවතිනවා. මෙන්න මේ විදිහට එකම රේඛාව පවතින්නේ වෙනත් directions දෙකකට තමයි තියෙන්නේ. ඒතකොට linearly dependent කියන්නේ එකම රේඛාවේ තියෙන vectors දෙකක්. ස්කේල් එකකින් ගුණ කරලා ගන්න පුළුවන් කියන එකනේ. මෙතන vector එක මෙතන vector එකෙන් ස්කේල් එකකින් ගුණ කරලා හදා ගන්න පුළුවන්. හරි. linearly depend කියන්නේ ඔන්න ඔය කතන්දරේ. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙනවා span කියන එක. එතකොට මොකද්ද මේ span කියලා කියන්නේ? එතකොට span කියන එකට ගියාම එතන තියෙන්නේ අපිට කතා කරන්න the span of a set of vectors refer to the entire region you can reach by adding, subtracting or scaling those vectors. එතකොට span එකක් කියන්නේ දෛසික කීපයක් එකතු කරලා නැත්නම් අඩු කරලා හෝ ගුණ කරලා අපි ළඟා වෙන්න පුළුවන් මුළු ප්‍රදේශයම. ඒ දැන් vector space එකක් span කරනවා කියලා කියන්නේ ඒ මුළු ප්‍රදේශයම ඒ පරාසයටම යනවා කියන එක. එතකොට in linear algebra it is defined as follows. The span is the entire space that can be built or reached by taking all possible linear combinations of a given set of vectors. එතකොට මේකද කියන්නේ යම් දෛසික සෙට් එකක් ගත්තම ඒවයි linear combinations වලින් ගොඩනැගිය හැකි ඕ ළඟා විය හැකි සමස්ත අවකාශය ස්පෑන් එක කියලා කියනවා. ඒතර vector space එක
කියන්නත් ඒකම තමයි. ඒතකොට මේකදී ස්පෑන් වෙනවා කියලා කියන්නේ අවශ්‍ය පරාසය යනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට imagine you have two vectors. If you scale these two vectors by different amount and add them together, the set of all possible locations coordinates you can reach is called the span of these vectors. එතකොට මෙතනදී කියන්නේ අරගෙන පොඩි වෙනසක් තියෙනවා වල වෙන්නේ නැති. මෙතන span එක කියලා කියන්නේ අපිට vectors දෙකක් දුන්නාම ඒ vectors දෙක add කරගෙනකො add කරාම දැන් vectors දෙකක් නෙවෙයි තියෙනවා. vectors දෙක add කරාම ඒ vectors දෙක add කරාට පස්සේ අපි දැසික ලකුණු කරාට පස්සේ එතකොට ඒ යන්න පුළුවන් සම්පූර්ණ අවකාශය තමයි ස්පෑන් එක කියලා කියන්නේ. එතකොට මේ දැසික දෙකෙන් යන්න පුළුවන් සම්පූර්ණ අවකාශය තමයි මෙන්න මේක බරපතලයි කියන්නේ. ඇඩිෂන් එකේදී යන්න පුළුවන් අවකාශය තමයි මෙන්න මේක අලුත් වෙක්ටර් එක. ඒකට ඒක තමයි ස්පෑන් එක වෙන්නේ. ඒ දැසික දෙකේ. හරි. එතකොට 2D උදාහරණයක් ගත්තොත් if you have an x-axis vector 1 0 කියලා vector එකක් තියෙනවා ඊළඟට an y-axis vector 0 1 you can reach any point in a 2D plane. This means those two vectors span the entire r square space. ඒ කියන්නේ මෙන්න මෙතන එක බිඳුව කියන +2 අපිට තියෙනවා නම් ඒක 2D තලයේ ඕනම තැනකට යන්න පුළුවන් කියලා. මෙතනදී කියන්නේ addition, multiplication, subtraction කියන ඕනම හැම දෙයක්ම කරලා යන්න පුළුවන් අවස්ථාවක් තමයි මෙතනදී කියන්නේ. ඒකට මම උඩදී කිව්වේ දැසික දෙක එකතු කිරීමේදී එකතු කරලා විතරයි මේ උදාහරණෙදි කිව්වේ. මේකෙදී ස්කේලර් multiplication ඕනම දෙයක් කරලා මෙන්න මේ දෙක එකතු කරලා යන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඔයාලට වෙන්නේ මේක හිතන්න x කියන වෙක්ටර් එක ගුණ කරනවා ඍණ 10. එතකොට මෙන්න මේ පැත්තට ඍණ පැත්තට ඕන තරම් යන්න පුළුවන්. ඊට පස්සේ ඒක එකතු කරනවා y කියන වෙක්ටර් එක ගුණ කරනවා ඒකත් ඍණ 10 ගුණ කරනවා කියලා හිතන්න. එතකොට බිඳුවේ ඍණ 10. එතකොට මේ දෙක එකතු කරාම මෙන්න මේ පැත්තේ ලක්ෂයකට යන්න පුළුවන්. يعني ඍණ පැත්තට තියෙන ලක්ෂයකට යන්න පුළුවන්. මෙන්න මේ වගේ. එතකොට මෙන්න මේ විදිහට පැත්තේ තියෙන ඍණ 100 ඍණ 100 කියන ඍණ 10 ඍණ 10 කියන දැසිකෙන් මෙන්න මේ විදිහට හැදෙනවා. මෙන්න මේ xy තල මේ විදිහට තියෙනවා නම් ඍණ 10 ඍණ 10 කියන දැසිකෙන් මෙන්න මේ විදිහට හැදෙනවා. 2D අවකාශය. එතකොට ඒ විදිහට අපිට ඕනම මේකට යන්න පුළුවන් එක තමයි මෙතනදී ස්පෑන් කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ ස්පෑන් එක කියලා කියන්නේ සම්පූර්ණ මෙන්න මේ දැසික දෙක ගත්තම සම්පූර්ණ 2D අවකාශයම තමයි මේකේ ස්පෑන් එක වරපත් වෙන්නේ. හරි. So 3D අවකාශය ගත්තම if you only have two vectors මෙන්න මේ විදිහට 3D අවකාශය ගත්තම ස්පෑන් වෙන්නේ නැති අවස්ථාව මෙන්න මෙතන තියෙනවා. If you only have two vectors 1 0 0 නැත්නම් ඊළඟට 0 1 0 මොන දැසික දෙක විතරක් තියෙනවා. They only span a plane. You cannot move up or down in z direction. Think of this as a flat sheet of paper. However, if you add the 3 vector, you can now move up and down, meaning you can span the entire 3D space. So මෙතන 3D vectors දෙක ගත්තොත් ඔයාලට තේරෙන්නේ නැත මෙන්න මේ විදිහට 3D vectors දෙකක් අපිට දීලා තියෙනවා. හැබැයි ඒකෙදි x පැත්තේ විශාලත්වය, y පැත්තේ විශාලත්වය විතරයි තියෙන්නේ. z පැත්තේ විශාලත්වය දැසික අපිට දෙලා නැහැ. ඒතකොට මේ දැසික දෙකෙන් අපිට ස්පෑන් කරන්න පුළුවන් ඉන්නේ 2D අවකාශය විතරයි. 2D අවකාශය සම්පූර්ණ ස්පෑන් කරන්න පුළුවන්. හැබැයි 3D අවකාශය ස්පෑන් කරන්න අපිට මේ 3D දැසිකෙත් ඕන වෙනවා. ඒතර ඒ තුන එකතු කරලා linear combination අපිට එක එක දේවල් කරලා මේ 3D අවකාශයෙන් ස්පෑන් කරන්න පුළුවන් මේ දැසික තුනේ. ඒක තමයි මෙතනදී කියන්නේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ basis කියන එක basis vectors කියන එක. එතකොට මූලික දැසික කුලකය තමයි මේකේ අදහස. එතකොට a basis is the minimum number of vectors required to construct a specific space. It is like the foundation in a building or the primary colors in a color palette. Just as you can mix primary colors to create any color, you can combine basis vectors to create any vector within the
within that space. ඒ කියන්නේ 2D vector space එක ගත්තම 2D vector space එකේ ඕනම තැනකට යන්න පුළුවන් වෙන්න අපිට යන්න පුළුවන් vectors කුලකයේ තමයි මේ 2D vector space එකේ basis එක කියලා කියන්නේ. ඒතකොට to be a basis two conditions must be met. linear independence වෙන්න ඕනේ. ඊළඟට spanning වෙන්න ඕනේ. හරි. එතකොට ඒ කියන්නේ linear independent. ඒ කියන්නේ vectors දෙක ඒ එක vector එකක් අනිත් vector එකෙන් මගින් හදන්න බැරි වෙන්න ඕනේ. ඊළඟට span වෙන්න ඕනේ. The vectors must span entire space. You must be able to reach any point in the space. අපි තෝරගන්න space එක තුළ අපි දැන් 2D vector space එක ගත්තොත් ඒකේ basis එක විදිහට vectors දෙකක් එනවා අපිට. ඒතර මේ vectors දෙක මගින් මේ සම්පූර්ණ vector space එක span වෙන්න ඕනේ. span වෙන්න ඕනේ කියන්නේ සම්පූර්ණ vector space එක ඕනම තැනකට යන්න පුළුවන් වෙන්න ඕනේ මේ vectors දෙක use කරලා. හරි. ඒක linearly independent වෙනවා කියන එක අපි කතා කරා. මේ vectors දෙක මගින් හදන්න බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ එක vector එකක් අනිත් vector එක මගින් හදන්න බැරි වෙන්න ඕනේ. හරි. ඒකට example එකක් ගත්තොත් 2D plane එකට ගියාම we need at least two vectors to build two square plane. ඒ කියන්නේ 2D අවකාශයේ හදන්න අපිට අනිවාර්යෙන් ආම වශයෙන් vectors දෙකක්වත් ඕනේ. නෑ මොකද මෙන්න මේ විදිහට ගත්තොත් standard basis එක 2D අවකාශයේ එකේ බිඳුව එක. ඒතර මේකේ 2D අවකාශය ඕනම තැනකට යන්න පුළුවන් මෙන්න මේ vectors දෙක use කරලා. මේ එක vector එකක් විතරක් අපිට ගත්තොත් අපිට යන්න පුළුවන් වෙන්නේ x පැත්තට විතරයි. දැන් e1 vector එක ගත්තොත් අපිට යන්න පුළුවන් වෙන්නේ x පැත්තට විතරයි. y පැත්තට යන්න බෑ. එතකොට මේක span කරන්නේ නැහැ. ඒ නිසා මේක basis එකක් බවට පත් වෙන්නේ නැහැ. මේක විතරක් ගත්තොත්. ඒත් මේක විතරක් අපි වෙනම ගත්තොත් අපි හිතුවොත් මේකෙන් basis එක කියලා ගත්තොත් 2D අවකාශයේ basis එක මේක කියලා ගත්තොත් අපි බලන්න ඕනේ linearly independent linearly independent කොහොමද මේක තනියම තියෙන්නේ. එතකොට ඊළඟට මේක span කරනවද මේක 2D අවකාශෙම නෑනේ. අපිට මේක ඕනම ස්කේල් එකකින් ඍණ උදාන ඕනම ස්කේල් එකකින් ගුණ කරොත් අපිට යන්න පුළුවන් වෙන්නේ ප්ලස් පැත්තටයි. ඒ කියන්නේ y අක්ෂයේ ප්ලස් පැත්තටයි මයිනස් පැත්තටයි විතරයි. ඒ නිසා මේක span කරන්නේ නැහැ. ඒ නිසා 2D ස්පේස් එක ගත්තොත් මෙන්න මේ දෙකම අපිට ගන්න වෙනවා span කරන්න. එතකොට මේ දෙකෙන් අපිට span කරනවා නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ දෙක මේ x පැත්තට තියෙන එක විශාලත්වයෙන් ගුණ කරනවා. y පැත්තට තියෙන එක යම් විශාලත්වයෙන් ගුණ කරලා මේ දෙක එකතු කරනවා. එතකොට ඒකෙන් වෙන ඕනම තැනකට යන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ විදිහට 3 ගුණ කිරීම e1 5 ගුණ කිරීම e2 වලින් අපිට මෙන්න මේ vector එක හදාගන්න පුළුවන්. 3 5 කෙනෙක්. 3 5 කෙනෙක් ඒතකොට මේ vector වගේ ඕනම විදිහට මෙන්න මේ විදිහට combinations හදලා අපිට 2D vector space එක span කරන්න පුළුවන්. ඒ නිසා මේක මෙන්න මේක e1 සහ e2 තමයි 2D vector space එකේ basis එක වෙන්නේ. එතකොට 3D vector space එකට ගියාම we need at least 3 vectors to build R3 space. R3 space එක span කරන්න අනිවාර්යෙන් තුනක්වත් ඕනේ. මොකද දැන් මේක විතර ගත්තොත් අපිට x පැත්තට යන්න පුළුවන්, y පැත්තට යන්න පුළුවන්. හැබැයි z පැත්ත span කරන්න බෑ. z පැත්ත cover කරන්න බෑ අපිට. එතකොට මේ vector එකත් අපිට ඕන වෙනවා. එතකොට 3D vector space එකට ගියාම ඒකේ basis එක වෙන්නේ මෙන්න මේ vectors තුනම තමයි. එතකොට basis එක 3D space එකේ basis එක කිව්වොත් අපිට මේ vectors තුනම අපි ගන්න ඕනේ. හරි. any 3D vector 2 4 6 කියලා ගත්තොත් can be written as follows. මෙන්න මේ ඕනම 3D vector එකක් මෙන්න මේ basis වල combinations වලින් අපිට හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒක තමයි එතනදී කියන්නේ. හරි. එතකොට ඒ ටික තමයි අපිට එතනදී vector addition, multiplication, scalar multiplication use වෙන දේවල් ටික තමයි තියෙන්නේ. ඊළඟට vector space, subspace වෙන්නේ කොහොමද කියන එක කතා කරා. ඊළඟට linearly independence කියන්නේ මොකද්ද? linear independence කියන්නේ මොකද්ද? ඊළඟට span වෙනවා කියන්නේ මොකද්ද? basis එක කියන්නේ මොකද්ද කියන එක. ඔය ටික තමයි අපි දැනගන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ vector spaces in use. vector spaces මොන වගේ තැන්වලද IT වලට පාවිච්චි කරන්නේ? vectors are not just mathematical concepts. They are crucial in data science. We provide data to computers in
form of vectors. එතන අපි අර කිව්වේ arrays විදිහට අපි data store කරනකොට data science වලදී මේ විදිහට vectors විදිහට තමයි ඒවා store වෙන්නේ. හරි. එතකොට මේවා පාවිච්චි කරනවා data representation. ඒ කියන්නේ data can be represented as vectors that computers can understand. For example, a person's details can be represented by a vector. Vector එක විදිහට යම් කෙනෙක්ගේ details පෙන්වන්න බලන්න මේ විදිහට age, height, weight එක මෙන්න මේ විදිහට store කරලා computer එකට මේ විදිහට vector එකක් විදිහට මේක කරලා store කරන්න පුළුවන් computer එකට. ඊළඟට dimensionality reduction. PCA. Sometimes data contains many redundant dimensions. Techniques like principal component analysis (PCA) are used to select only the important data and remove the unnecessary ones by finding a new basis. This is similar to reducing the file size of an image without compromising its quality. එතකොට vector space කියන එක use වෙන තව තැනක් තමයි මෙන්න මේ විදිහට dimensions වැඩි ගන්නක් තියෙනකොට ඒ කියන්නේ අනවශ්‍ය dimensions තියෙනකොට new basis එකක් වෙලා අලුත් basis එකක් වෙලා ඒ basis එකට අනුව අපි dimensions ගන්න අඩු කර ගන්නවා. එතකොට අඩු කරලා ඒ කියන්නේ අපිට ඕන විදිහට ඒ කියන්නේ remove කරන්න පුළුවන් dimensions අඩු කරලා ඒ කියන්නේ data store වෙලා තියෙන අනවශ්‍ය data අයින් කරනකොට ඒ dimensions අඩු වෙනවා. ඒ data එකට අදාළ dimensions අඩු වෙනවා. එතකොට ඒ ටික අඩු කරලා අපිට අවශ්‍ය data ටික ඉතුරු කරගෙන ඒ අදාළ data ටිකට අදාළ විදිහට අලුත් basis එකක් හදනවා. එතකොට dimensions ගන්න අඩු වෙනවා. ඒ විදිහට අඩු කරලා අපිට අර data වල තියෙන size එක අඩු කර ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට vectors වලදී use වෙනවා කියලා කියනවා. ඒතකොට images වල ගන්න images වල quality අඩු කර ගන්න නැතුව file size එක අඩු කර ගන්නවා ඒ වගේ අවස්ථා අපි ගන්නවා. ඒ වගේ දේවල් වෙන්නේ මේ විදිහට dimensions ගන්න අඩු කරලා අපිට ඕනෙම අත්‍යවශ්‍ය dimensions වලට අදාළ basis එක ඉතුරු කරගෙන vectors out data බවට පත් කරනවා. හරි. ඊළඟට clustering and classification. මේකදී කියන්නේ vectors help in grouping data with similar characteristics. Computers understand that data points located close to each other in a vector space are similar. මේකදී කියන්නේ සමාන ලක්ෂණ තියෙන data කොටවල් වෙන් කර ගන්න බයිජික උදව් වෙනවා කියලා කියනවා. බයිජික අවකාශයේ ළඟින් තියෙන බයිජික එකිනෙක සමාන ඒවා කියලා කම්පියුටර් එක සලකනවා කියලා තමයි මෙතනදී කියන්නේ. ඒකට ඔයාලා දන්න ඇති YouTube වලදී එහෙම අපිට ඇල්ගොරිතම් වලින් රෙකමන්ඩ් වෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා තමයි කියන්නේ. ඒකට මේකෙදී අපි රෙකමන්ඩ් වෙන ඒවා අපි නිතර සර්ච් කරන ඒවා කියලා ළඟ එයා ස්ටෝර් කරගන්නවා අපේ history. එතකොට එයා ඒ history ට අනුව ඇල්ගොරිතම් එකට අනුව තමයි අපිට data ඉක්මනට අපිට හොයලා දෙන්නේ. ඒකට අපි අලුත් එකක් හොයනකොට එයා එතකොට අලුත් එකට අදාළ දේවල් ටික එක ළඟ ස්ටෝර් කරගන්නවා. එතකොට අපි හිතන්න අපේ music හොයන music කියන එක සර්ච් කරනකොට music එකට අදාළ data set එක අපි music කියලා සර්ච් කරන එකට අදාළ සමාන data ටික එක ළඟ ස්ටෝර් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අපිට ඉක්මනින් ඒ ටික හොයලා දෙන්නේ. හරි. එතකොට මේ විදිහට කම්පියුටර් එක ළඟ ඒ කියන්නේ එක සමාන vectors ඒ විදිහට අඳුර ගන්නවා කියනවා මෙතන තියෙන්නේ. හරි. Here are some applications in IT. IT වලදී apply වෙන්නේ මොන අවස්ථාවලදී vectors. දැන් මෙතන විදිහට කිව්වේ vector space කොහොමද use වෙන්නේ කියලා. vector space එක කියන්නේ space වල තියෙන 3D 4D වගේ vector space එක. එතකොට vectors කොහොමද IT වලදී use වෙන්නේ කියන මෙතනදී example එකක් තියෙන්නේ. Here are some key areas in computer science where vectors are used. Computer graphics. In video games and 3D design, vectors are used to rotate, move and scale objects. Every point on a 3D character is stored as a vector. එතකොට video game වලදී 3D design ඊළඟට vectors are used to rotate ඊළඟට design rotate කරන්න design හදන්න ඊළඟට rotate move කරන්න ඉස්සරහට පස්සට ඊළඟට size එක වෙනස් කරන්න ඒ 3D design වල ඒවට vectors
use කරනවා කියලා තමයි කියන්නේ. Every point on the 3D character is stored as a vector. ඒ කියන්නේ 3D character එකක් මේ විදිහට අපි යන්දම ඒකේ දැන් බෝලයක් වගේ ගත්තොත් ඒකේ මේ හැම ලක්ෂයකම vector එකක් විදිහට තමයි data, ඒ කියන්නේ color එක, ඒ තියෙන location එක vector එකක් විදිහට තමයි store වෙලා තියෙන්නේ. හරි. ඊළඟට machine learning. Data is fed into machine learning models as feature vectors. To tasks like classification or prediction, regression analysis වගේ දේවල්වලදී, for example, to determine whether an email is spam or not, the frequency of words in the email is treated as a vector. මෙතනදී කියන machine learning වලදී යම් කිසි දෙයක් හඳුර ගන්න අනාගතය predict කරන්න දත්ත ලබා දෙන්නේ දේශික විදිහට කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඊමේල් ස්පෑම් ද නැද්ද කියලා තියෙන කරන්නේ මේ ඒ ඊමේල් එකේ තියෙන වචන ගන්න දේශික විදිහට සලකනවා. ඒතකොට machine learning වලදී මේ vectors විදිහට දේවල් මේක කරලා machine learning වලදී අපි මේක පුරුදු කරනවා කියලා කියන vectors විදිහට use කරලා. ඒතකොට මේ විදිහට කම්පියුටර් එක අඳුර ගන්නවා vectors විදිහට. ඊළඟට networking. Vectors are used in single representation and transmission. Vector codes are often employed for every detection in digital data transmission. එතකොට networking වලදී single signals අය යනකොට නිරූපණය කිරීමේ දෛශික පාවිච්චි කරනවා කියලා කියනවා. හරි. ඊළඟට robotics and computer vision. එතකොට vector calculus is used for pathfinding in robotics and edge detection in a computer vision. A robot determines the direction and speed of its arm movement using vectors. එතකොට robot හදනකොට ඒකේ එයාලා පාර හොයාගන්න නැත්නම් robot කෙනෙක් ඔය චලනයන් කරන්න ඊළඟට ඒවා යන වේගය අඩු වැඩි කරන්න ඒවට vectors use කරනවා කියලා කියනවා. vectors වලින් තමයි එයා ඒව calculate කරගන්නේ. හරි. ඒ ටික තමයි එතකොට අද අපිට කතා කරන්න තියෙන vectors යටතේ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා කවුද ඉන්නේ කෙනෙක් නේද? පොදු අය මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවාරි තේරුම් නැත්නම් තියෙනවා නම් අහන්න. තාඩේ පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේකදී අපි අද කතා කරේ vectors කියන්නේ මොකක්ද කියන එක කතා කරා. vector කියන්නේ විශාලත්වය සහ දිශාව කියන දෙකම තියෙන එක. දෙයක්. එතකොට අදිශයක් කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන දෙයක්. ඊළඟට vector notation එකකින් පෙන්නන්නේ කොහොමද? note කරන්නේ කොහොමද කියන එක කතා කරා. represent කරන්නේ කොහොමද කියන එක. එතකොට vector එකක් මෙතන ලියවම ඒ තලයට අදාළ විදිහට ඒ විශාලත්වය පෙන්වන්න ඕනේ. 2D 3D ඒ විදිහට 5D අපිට මේ ඔළුවෙන් හිතා ගන්න බැරි තව vectors ඕන තරම් තියෙන්න පුළුවන්. computer එක data store කරනකොට එතකොට vector operations වලට ගියාම මෙන්න මෙතනදී මම එකක් දාලා නැහැ subtraction. ඒ කියන්නේ අඩු කිරීමෙදිත් මේ addition වලදී වගේම තමයි ඒ අනුරූප ඉලක්කම් ටික අඩු කරන එක තමයි කරන්නේ. එතකොට ඔයාලට ඒක අමාරු නෑ. මෙතන ධන වෙනුත් ඍණ දාලා ඒක අඩු කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට. එතකොට මෙතනදී අපි කතා කරා addition, ඊළඟට subtraction උත් මතක තියාගන්න. ඊළඟට scalar multiplication අදිශයකින් ගුණ කිරීමේදී කොහොමද වෙන්නේ? ඊළඟට dot product කියන එක. දෛශික දෙයක් ගුණ කිරීමේදී කොහොමද වෙන්නේ? ඒකෙදී මෙන්න මේ පොදු සූත්‍රය මතක තියාගන්න. මේ විදිහට දෛශික දෙයක් ගුණ කරලා ඒ සංරචනය ගුණ කරලා ඊට පස්සේ ඒක ඔක්කොම අඩු එකතු කරනවා. එතනදී අපිට අන්තිමට අදිශයක් උත්තරයට ඊළඟට vector space එක කියන්නේ මොකද්ද කියලා අබ්බල vector space එකේ vectors තියෙන්න පුළුවන් සම්පූර්ණ අවකාශය. 2D 3D අවකාශයක අපිට ගන්න පුළුවන් 4D වෙන්න පුළුවන්. ඒක එහෙම dimensions ගන්න වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒකේ නීති ටිකක් තියෙනවා. අනිවාර්ය නීති තමයි closed under vector addition and scalar multiplication කියන එක. ඊළඟට zero vector එක අනිවාර්යෙන් තියෙන්න ඕන කියන එක මතක තියාගන්න vector space එක. ඊළඟට vector space එක අපි subspace හොයන්න යනවා. මොකද අර අපිට classification and clustering කියලා එකක් මම වැරදි කතා කරානේ. example වලදී අන්න එතනදී subspace තමයි හොයන්නේ. කියන්නේ අලුත් basis එකක් ගන්නවා අපි. ඒ කියන්නේ 3D වල basis vectors තුනක් තියෙනවා, basis එක තුනක් තියෙනවා. එතකොට ඒක අනවශ්‍ය දත්ත තිබ්බොත් ඒකදී ඒ
3D ඒ කියන්නේ එක තලයක් අයින් කළා අනිත් තලයේ තල දෙක විතරක් අපි අරන් අපිට ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලා හිතන්න මෙන්න මේ වගේ උදාහරණයක් විදිහට ගත්තොත් ඒක වෙන්නේ ඒ කියන්නේ වෙක්ටර් සබ් ස්පේස් එක තෝරගන්න ආර විදිහට ගන්න. දැන් ඔයාලා හිතන්න මෙන්න මේ x තලය අපි ගන්නවා යම් මිනිසුන්ගේ ලක්ෂණ කියලා ගන්නකො. අපි කොන්ටිනියල් ළමයිගේ ලක්ෂණ x තලය ගන්නවා අපි වයස. y තලය ගන්නවා යගේ උස. z තලය ගන්නවා යගේ බර. බර කියන එක අපිට අවශ්‍ය දත්තයක් නම් අපි ඒක අයින් කළා මේක 3D අවකාශයෙන් අපි ගන්න. එතකොට සබ් ස්පේස් එක තෝරන 2D අවකාශය. සබ් ස්පේස් එක ගන්න මේ අනවශ්‍ය අයින් කළා. එතකොට බේසිස් එක එනවා 2D අවකාශය. බේසිස් එක දෛසික දෙකක් තියෙන බේසිස් එකක් අපිට ඉන්නේ. බේසිස් එක දෛසික දෙකයි. එතකොට 2D අවකාශය අපිට ඉන්නේ. එතකොට මේ අනවශ්‍ය අයින් කළා අපි වෙනත් අවකාශයක් ගත්තා. එතකොට ඒ අලුතින් ගත්ත අවකාශය තමයි සබ් ස්පේස් එක බාටපත් වෙන්නේ. හරි. හරි. එතකොට ලීනියලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනි කියලා අපි කතා කරා මෙන්න මෙතනදී බේසිස් එක බේසිස් වෙක්ටර්ස් ඊළඟට බේසිස් වෙක්ටර් එකකින් ස්පෑන් වෙන්න ඕනේ සම්පූර්ණ අපි ගන්න සම්පූර්ණ වෙක්ටර් ස්පේස් එකම. එතකොට මෙන්න මේ ලීනියර් ඉන්ඩිපෙන්ඩන්ට් කියන එකයි ස්පෑන් කියන එක එකයි අපිට අවශ්‍ය වෙනවා බේසිස් එක හොයනකොට. හරි. එතකොට ඒ ටික තමයි අපි කතා කරා. ඊළඟට වෙක්ටර්ස් යූස් වෙන තැන් ටික අපි කතා කරා. ඊළඟට වෙක්ටර් ස්පේස් යූස් වෙන තැන් ටිකයි වෙක්ටර්ස් යූස් වෙන තැන් ටිකයි කම්පියුටර් සයන්ස් වලදී. හරි. එතකොට අදට ක්ලාස් එක මෙතනින් මම නවත්තනවා. ඔයාලට තේරුම් නැත්නම් තියෙනවා නම් මොන හරි අපහසු තැනක් තියෙනවා නම් අහන්න chat එකට දාන්න. ක්ලාස් එක වල ඉන්නවද? නැත්නම් එක්කෙනා ඉන්නේ. තේරුම් නැත්නම් තියෙනවා නම් මොකක් හරි අපහසු තැනක් තියෙනවා නම් chat එකට දාන්න. තවට පැහැදිලි කරන්න. ඊළඟට මේකෙදි හරි කියන්නේ. ඔව්. කාලයක් වෙනවා ඊට පස්සේ මෙක්ස් පොඩක් කරා එතකොට ඒක කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා අවුරුදු 10ක් විතර වෙනවා එතකොට මේ දැන් අර මට මේවා ටික ඔළුවට ගියේ නෑ අතන මොකද මේ ටූල්ස් ටික ටූල් ටිකේ මුල් ටික විතරයි පොඩක් ඔළුවට ගියේ ඊට පස්සේ ගියේම නෑ ඒ ටික මේ රෝස් ටික කියන්නේ මේ වෙක්ටර් ස්පේස් වලද මේ ටිකද අය මෙතන මේ කියන්නේ වෙක්ටර් ස්පේස් ගත්තම ඕක අපි අර දැන් මේ කමියුටේටිව් මේ කියලා තියෙන එක මේවා ටික මේ ටික නෑ ඒ කියන්නේ වෙක්ටර්ස් දෙකක්. ඒ කියන්නේ මෙතන u කියන්නේ අපි 2D අවකාශය කියලා ගත්තොත් u කියන එකට ඒ කියන්නේ විශාලත්ව දෙකක් තියෙනවානේ. x පැත්තට y පැත්තට විශාලත්ව දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි මේ ඇන්දොත් අපි u කියන එක අපිට එනවා දැන් u කියන්නේ x පැත්තට විශාලත්වය y පැත්තට විශාලත්වය මෙන්න මේක මෙහෙම යක් එනවා. මෙන්න මේ ටිකද? මේවද? ස්කැලේට් වෙක්ටර් සබ් ස්පේස් ඒකද ඒක අවුලක් නැද්ද? ඒක තේරුණාද? සබ් ස්පේස් එක කියන්නේ එතන අනිවාර්යෙන් ඒ කියන්නේ අපි මෙතනදී අර ලොකු ස්පේස් එකට අදාළ විදිහට පොඩි ස්පේස් එකක් ගන්න. ඒ කියන්නේ 3D අවකාශයෙන් අපි ලොකු ස්පේස් එකක් ගත්තේ සබ් ස්පේස් එක කියන්නේ ඒකේ යටතේ තියෙන ඒ කියන්නේ 3D අවකාශය අපි ගන්න නැහැ 2D අවකාශය ගන්න. ඒකට ඒ කියන්නේ 2D අවකාශය 1D ඒ කියන්නේ රේඛාවක් හෝ තලයක් බවටපත් වෙනවා අපි සබ් ස්පේස් එක විදිහට. හැබැයි ඒකේ අර නීති ටික තියෙනවා 0 0 හරහා යන්න ඕනේ. කියන්නේ බිංදුව බිංදුව හරහා යන්න ඕනේ. ඔයාලට තේරෙනවද? අර කියන්නේ අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් නේ. රේඛාවක් අපි ගත්තොත් 3D අවකාශයේ අපි ගන්නවා රේඛාවක් මෙන්න මේ විදිහට 0 0 හරහා යන්නේ නැතු. ඒ කියන්නේ x ධන ඒ කියන්නේ x y සමානයි අපි ගත්තොත් සමයකට y සමානයි mx කියන ඒවානේ මෙන්න මේ බිංදුව බිංදුව හරහා යන්නේ y සමාන mx ධන 1 කියලා ඔය ගත්තොත් අන්තක්ඛණ්ඩ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ බිංදුව බිංදුව හරහා යන්නේ නැතුව මෙන්න වෙනම යනවා. එන්න ඒ වගේ එකක්. එතකොට සබ් ස්පේස් එක බවටපත් වෙන්නේ නැහැ. ඒක තමයි අර 0 වෙක්ටර් එක අනිවාර්යෙන් 0 කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඒක අර සූත්‍ර විදිහට අපිට ඒ කියන්නේ y සමාන mx ධන c y සමාන mx කියලා ඒ විදිහට අපිට කියන්න පුළුවන්. එතනදී මේ රේඛාව මත තියෙන ලක්ෂ්‍ය ටික තමයි වෙක්ටර්ස් බවටපත් වෙන්නේ. දැන් y සමාන mx කියන රේඛාව තමයි මම මේ යන්නේ. ඒතර මේක තියෙන මේ ලක්ෂ්‍ය ගත්තොත් මෙතන වෙක්ටර් එකක් මේ තියෙන්නේ. මෙතන වෙක්ටර් එකක් තව. තේරෙනවද ඒකට?
හරිද? එතකොට රූල්ස් ටික ගත්තොත් එතකොට සබ් ස්පේස් එකෙන්ද අරගේ වගේම ඇඩිෂන් යටතේ මේක මේ රේඛාව මත තියෙන වෙක්ටර්ස් තමයි අපි එතකොට වෙනම කැල්කියුලේෂන් වලට පාවිච්චි කරන්නේ. ඒ සබ් ස්පේස් එක ගත්තොත් ඒ සබ් ස්පේස් එක විතරයි ඊළඟට අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ සබ් ස්පේස් එකේ තියෙන වෙක්ටර්ස් දෙක මෙන්න මේ සබ් වෙක්ටර්ස් දෙක ගන්න කියමුකෝ. මෙතන 2 4 මෙතන 1 2 වගේ තියෙනවා කියමුකෝ. ඒ දෙක එකතු කරොත් මේ සබ් ස්පේස් එක ඇතුළෙම තියෙන තව දශකයක් තමයි හැදෙන්නේ. අනිවාර්යෙන් හැදෙන්නත් ඕනේ. හැදෙන්නත් එහෙම තමයි. එතකොට ඊළඟට ස්කේල් එකකින් ගුණ කරොත් ඒ කියන්නේ මෙතන තියෙන දශකයක් ඍණ 1 ඍණ 1 කියනකොට ඒක ඕනම ස්කේල් එකකින් ගුණ කරොත් මේ දශක අවකාශයේ තියෙන දශක බරපත් වෙනවා. දැන් ඍණ 1 ඍණ 1 ගුණ කරොත් පහෙන් අපි ඍණ 5 ඍණ 5 ඉන්නේ. එතකොට මෙන්න මේ පැත්තේ තව දශක බරපත් වෙනවා. එතකොට මේ රේඛාව මතම තමයි තියෙන්න ඕනේ ඒක. අන්න ඒක තමයි නීති ටික. ඒ ටික වලට දෙන්නවද? මේ දැන් ඕක දැන් අපිට මේ කියන්නේ ප්‍රැක්ටිස් කරද්දී ඒ කියන්නේ ඉස්සරහට මොනවද ප්‍රැක්ටිස් වෙනවද ඕක මේමයි රූල් එක කියලා එක්සෑම් වලදී ඕඩි වෙනවද ඔය රූල් ටික ඒ කියන්නේ මම මේ ගණන් හදන්න නෙවෙයි කරන්න නෙවෙයි මේ තියරි පැත්තෙන් ඕඩි වෙනවද ඔය රූල්ස් ටික ඊට සාමාන්‍ය එක්සෑම් වලට එක්සෑම් එකේදී මේ ඔව් එක්සෑම් එකේදී රූල් ටික ඕනේ නා මේ මෙතන මේ ඔයාලගේ නෝට් වල එහෙමත් මෙන්න මේ අර කැම්පස් වල දෙන නෝට් එක මම හිතන්නේ මෙන්න මේ රූල් ටික තියෙන මෙන්න මේවා මම මේ ලොකුට දාලා දෙන්නේ මේ තියෙන ටික මේ ලොකුට නෑ තියෙන්නේ අර ක්ලෝස් අන්ඩර් වෙක්ටර් ඇඩිෂන් and ස්කේලර් මල්ටිප්ලිකේෂන් කියන මත තියාගන්න ඕනේ. කියන්නේ දෛසික දෙයක් එකතු කරාම මේ දෛසික අවකාශයෙන් තියෙන්න ඕනේ. දෛසික අධිශයෙන් ගුණ කරාම මේ දෛසික අවකාශයෙන් ඒ අන්තිමනේ ආංශයකට එන දෛසික තියෙන්න ඕනේ. ඊළඟට 0 වෙක්ටර් එක දැන් අපි ලොකු දෛසික අවකාශයක් ගත්තොත් අනිවාර්යෙන් 0 වෙක්ටර් එක අපි සලකන්න ගන්න. දැන් 3D අවකාශය ගත්තොත් 3D අවකාශය බිඳුව බිඳුව හරහා යන විතර ගන්න. ඒතකොට ඒක යටතේ අපි ඔක අවුල යන්නේ 0 එක අනිවාර්යෙන් ගන්න. ඒ කියන්නේ මග හැරෙන්න පුළුවන් වෙනවා ලොකු වෙක්ටර් ස්පේස් එකක් යටතේ අපි සබ් ස්පේස් එකක් ගත්තොත් අපිට සමහරට මග හැරෙන්න පුළුවන් වෙනවා. මොකද අර මම අර කිව්වේ 2D වෙක්ටර් ස්පේස් එකකට 1D එකක්. දැන් මේක රේඛාව ගත්තොත් ඒක 1D නේ. ඒතකොට ඒක මෙන්න මේ විදිහට ගත්තොත් අපිට 0 වෙක්ටර් එක මග හැරෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල තමයි අර 0 වෙක්ටර් එක අනිවාර්යෙන් ගන්න ඕනේ කියන නීතිය ඔය සබ් ස්පේස් වලදී අනිවාර්යෙන් මතක තියාගන්න. 0 වෙක්ටර් එක ඊළඟට මෙන්න මේක රූල්ස් තුන මතක තියාගන්න අනිවාර්යෙන්. හරිද? ඒ ටික තමයි එතන මතක තියාගන්න තියෙන්නේ. එතන එක්සෑම් එකේදී ඒ ටික තමයි අහන්නේ. බොහෝ දුරට. ඊළඟට ඕකෙදී මේ කැල්කියුලේෂන් වගේ එහෙමනම් ඔව්. ඔව්. කියන්නේ. මොකද? නෑ මේ අපි ඉස්සරහට ක්ලාස් එක කරන් යද්දී එතකොට ඕවා සම්බන්ධ මේ කියන්නේ මම ගන්න විදිහට අපි මේ ප්‍රැක්ටිකලි මොනවා හරි යූස් කරනවද මොකද මේ ගොඩක් වෙලාවට මට ඔළුවට යන්නේ ඔක ප්‍රැක්ටිකලි පාවිච්චි කරන නැත්නම් තියරි එක කිව්වට ඔළුවට යන්නේ නැහැ ඒක මට ඔළුවකට තියෙන්නේ. මේ ප්‍රැක්ටිකලි පාවිච්චි කරන දැන් එනවද ක්ලාස් එකේ? ප්‍රැක්ටිකලි කියන්නේ මේ කියන්නේ එහෙම මෙතනදී මේ ටික වෙක්ටර් ස්පේස් එකක් සබ් ස්පේස් එකක් කියන එක ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. ප්‍රැක්ටිකලි අපිට ඕන නම් ඔයාලට මම ඒ කියන්නේ ඔයාලට කියන්නේ මේ graph එකේ ඇඳලා පෙන්නන්න ඕකේ ඇඳලා පෙන්නොත් එහෙම තේරෙයිද කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි අපිට කියලා දෙන්න පුළුවන් කියන්නේ. මම එහෙමනොත් මේ තව ටිකක් විස්තර කරලා ඔයාලට කියන්නම් ළම සතියේ මේක. එහෙමනොත් මේ දැන් ඒ කියන්නේ ලාවට තේරෙනවද කියන්නේ වෙක්ටර් ස්පේස් එක කියන්නේ ලොකු ස්පේස් එකයි පොඩි ඒක යටතේ තියෙන සබ් ස්පේස් එක කියන්නේ ඒක යටතේම තව ස්පේස් එකකට තෝරනවා. ඒක තමයි අපි මෙතනදී කරන්නේ. එතකොට 3D අවකාශය යටතේ 2D එකක් නැත්නම් 1D එකක් ගන්න. ඒකදී අර මම අර කිය අනවශ්‍ය දත්ත අයින් කරලා අර ක්ලස්ටරින් කියලා කිව්වේ. ක්ලස්ටරින් and ක්ලාසිෆිකේෂන් වගේ PCA කියලා එහෙම තියෙනවා. ඒ ක්‍රමවලදී අර ඩයිමෙන්ෂන්ස් අයින් කරනකොට සබ් ස්පේස් එකෙන් අපි තෝරන්නේ. එතකොට 3D ස්පේස් එකේ මෙන්න මේ විදිහට තියෙනවා 3D අවකාශයේ. ඒ කියන්නේ ලක්ෂණ තුනක් තියෙනවානේ. උස, බර, වයස වගේ එහෙම ගන්න පුළුවන්. දැන් ඒ data ස්ටෝර් කරන විදිහ අනුව තමයි. data දැන් ළමයිගේ ලක්ෂණ තුනක් නම් ගන්න. ඒක 3D අවකාශය අපි වෙන්නනවා. උස පැත්ත අපි කියනවා x පැත්ත විශාලත්වය ඔක්කොම තියෙන උස. ඊළඟට y පැත්ත විශාලත්වය ඔක්කොම තියෙන්නේ බර. z පැත්තට තියෙන්නේ වයස වගේ එහෙම කිව්වොත්. ඊළඟට අපිට වයස කියන එක අපිට ඉස්සරහා කියන්නේ කැල්කියුලේෂන් වලට ඕන වෙන්නේ නැත්නම් අපි ඒ කියන්නේ ඒ ඩයිමෙන්ෂන් එක අපිට ඕන වෙන්නේ නැහැ නේ. එතකොට අපි 2D අවකාශය විතරයි ගන්නෙ. එතකොට 2D අවකාශයේ අපි ගත්තම අර අපිට ඕන වෙන්නේ උස බර දෙක විතරයි නේද? උස බර කියන ඒ කියන්නේ බයිසිකල් සෙට් එක තමයි අපිට ඕන වෙන්නේ. තේරෙනවද ඒකද?
එන්නේ විදිහට තමයි වෙක්ටර් ස්පේස් සබ් ස්පේස් කියලා අපි වෙන වෙනම කඩලා ගන්නෙ. එතකොට ඒකෙදී අර ඔය නීති ටික මතක තියාගන්න මම තව ටිකක් කියනවා ඔයාලට. ඉස්සර කළා නෝට් එක ලාවට හදන්නම්. එතකොට ඔය ටික තේරෙනවද? ඒ යූස් කරන්නේ ඒ වගේ තැන්වලදී තමයි. ඒ කියන්නේ උතන තියරි පාර්ට් එකක් තමයි තියෙන්නේ කැල්කියුලේෂන් මෙතන තියෙන ඇඩිෂන් ඩොට් ප්‍රොඩක්ට් ඒ ටික තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට ඊළඟට මේ ලීනියර් ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක තේරෙනවද? ඒකෙදී කතා කරේ අර يعني එක් දයිසිකය. ඇවුල නැද්ද ඒක? හරි. එක් දයිසිකය කයි දයිසිකය මගින් හදන්න බෑ කියන එක තමයි ඒකදී කියන්නේ. එතකොට ස්පෑන් කියන්නේ එතකොට මේ ලීනියර් ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කියන කතන්දරේ මෙතන ස්පෑන් කියන කතන්දරේ ඕන වෙන්නේ මේ බේසිස් කියන වෙක්ටර්ස් ඒ කියන්නේ බේසිස් වෙක්ටර් එක ඕන වෙන්නේ. ඒ කියන්නේ R වර්ග ඒ කියන්නේ 2D අවකාශයේ බේසිස් එක හොයන්න පුළුවන් බේසිස් එක තමයි මෙන්න මේක E1 E2 කියන එක. අපි දෙන්න ඕනේ ස්ටෑන්ඩඩ් බේසිස්. මෙතන E1 E2. එතකොට මේක E1 E2 කියලා දයිසික දෙයක් අපිට දුන්නාම ඕක එක්සෑම් එකේදී අහනවා අපිට 2D අවකාශයේ බේසිස් එක මොකක්ද කියලා. එතකොට මේක අපිට දුන්නොත් එකේ බිඳුවේ 5 වගේ. එතකොට ඒක බේසිස් එකද? එතකොට අපිට බලන්න පුළුවන් ඒකෙන් ස්පෑන් වෙනවා සම්පූර්ණ අවකාශය. ඒ සම්පූර්ණ අවකාශයෙන් ස්පෑන් වෙනවා නම් අපිට ඒක බේසිස් එක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකේ කම්බිනේෂන්ස් වලින් අර ලීනියර් කම්බිනේෂන්ස් වලින් එන්න මේ විදිහට ලීනියර් කම්බිනේෂන් හදලා මේ අපිට දෙන දයිසික දෙක හෝ තුන ඒ කියන්නේ 3D අවකාශයකට යන දයිසික තුනක් දෙනවා අපිට. එතකොට ඒ වගේ කම්බිනේෂන්ස් වලින් අර සම්පූර්ණ වෙක්ටර් ස්පේස් එක ස්පෑන් වෙනවා නම් අපිට බේසිස් එක කියලා ගන්න පුළුවන්. ඒක තමයි මෙතනදී අපි කතා කරන්න තියෙන්නේ. ඔව්. ඒතර බේසිස් කියන්නේ ඒක. ඒ කියන්නේ අර බේසික් වෙක්ටර්ස් ටික ඒ කියන්නේ බේසිස් කියන්නේ බේසික් වෙක්ටර්. ඒ කියන්නේ මූලික දයිසික සෙට් එක වගේ තමයි. දැන් 2D අවකාශයේ මූලික දයිසික දෙකන මේ දෙක එකේ බිඳු එක. ඒතකොට 3D අවකාශයේ මූලිකම අපිට ඕන වෙන දයිසික තුන තමයි මේ තුන. එකේ බිඳු එක බිඳු. ඒ කියන්නේ බිඳු එක. ඒතකොට මේකෙදි ඔයාලට ඒ කියන්නේ XYZ තල තුනේ ඕනම තැනකට යන්න පුළුවන් මේ තුන යූස් කරලා. ඒක තමයි මෙතන මේකේ බේසිස් එක කියලා කියන්නේ මේ. ඒ නිසා තමයි මේකට කියන්නේ බේසිස් එක කියලා. හරිද? හරිනේ. ඒ ටික තමයි උතනදී තියෙන්නේ. මොනවා හරි උතන කැල්කියුලේෂන් වලදී මෙතනදී අවුලක් නැහැ නේ මෙතනදී. ඒ කියන්නේ මොකක් කර සංඛ්‍යාවකින් ගුණ කරලා එකතු කරලා ගන්න ටික තමයි මෙතන දයිසික තුන එකතු කරලා ඒ 3D අවකාශය ඕනම තැනක් ස්පෑන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරිද? අවුලක් නැද්ද ඒ ටික? හරිනේ. මෙතන කියන්නේ ඔයාලගේ මේ සබ්ජෙක්ට් එක ගත්තම ඔයාලගේ මේ මෙතන ඒ කියන්නේ ඔයාලගේ ක්විස් එක මම කරු කට්ටිය දාගත්ත ගිය පාර ෆයිනල් පොඩක් මේ ඔයාලා පුළුවන් නම් හොයලා බලන්න මම ක්ලාස් ආපු කට්ටියන් එල්ලුවා මේ ඔයාලා අර පාස් පේපර්ස් හම්බෙන්නේ නැහැ නේ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට. පාස් පේපර්ස් නැති නිසා මේකේ උඩරිම ඔයාලා කැල්කියුලේෂන් එන්න පුළුවන් ලෙවල් එකටයි තියරි උඩරිම ලෙවල් එකටයි ක්ලාස් එකේ කියලා දෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකෙදී සාමාන්‍ය මීට වඩා මම කැල්කියුලේෂන් සාමාන්‍යයෙන් අහන්නේ මේ වගේ ගිය පාර අහලා තිබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය අර මිඩ් ටර්ම් ටෙස්ට් එක වල තියෙන එකේදී අහන්නේ සාමාන්‍යයෙන් වෙක්ටර් ඇඩිෂන් වලදී එහෙම කොහොමද වෙන්නේ ඊළඟ ලීනියර් ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක කොහොමද ඒක විස්තර වෙන්නේ කියන එක මෙන්න මේ සූත්‍රය දීලා මේ විදිහට වෙන්නේ මොකක් නිසාද ඒ හේතුව ආන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අහන්නේ සාමාන්‍ය බේසිස් එක කියනවාද ස්පෑන් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද ස්පෑන් වෙන්නේ නැත්තේ මොන වගේ අවස්ථාවලදීද ඒ වගේ දේවල් තමයි මෙතන වෙක්ටර්ස් වලදී අහන්නේ මේ වීක් එකේ තියෙන නෝට් එකෙන්. ඊළඟට මේ එක්සැම්පල් වගේ තියෙන මේ ඇප්ලිකේෂන් අනමනන් ඒවාගේ දේවල් වලින් සමහර තැන් වලින් අහනවා. ඔව් ලොකුවට තියරි පාර්ට් එක තමයි මේ වෙක්ටර්ස් ඊළඟට මේට්‍රික්ස් වල පොඩි ඔය ඇඩිෂන් ඊළඟට මල්ටිප්ලිකේෂන් වගේ දේවල් තියෙනවා. ඒකේ තියරි පාර්ට් එක තමයි ලොකුවට තියෙන. ඔයාලගේ අර ලොකුවටම කැල්කියුලේෂන් යනවා මේකෙදි කැල්කියුලස් කොටසදී ඔයාලා අවකලන අනුකලන සීමා ඒ ටික පොඩ්ඩක් කැල්කියුලේෂන් පාර්ට් එක වැඩියෙන් තියෙනවා. ඊළඟට ඊටු ටික ඔක්කොම statistical distributions. ඒ කියන්නේ අන්තිම කොටසෙත් ඔයාලගේ මම හිතන්නේ තියරි පාර්ට් එක තමයි වැඩිපුර එක්සෑම් එකේදී අහන්නේ.